ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වතුන්ට බෞද්ධ අධ්‍යාපනයක් තියනවද? නැහැ. කුඩා දරුවන්ගේ අධ්‍යාපනය තියෙන්නේ පාසල් විෂය වගේමයි. ඒ නිසා අපිට ගොඩාක් දුරට මේ බුද්දිස් මැනර්ස් ඉගෙන ගන්න හම්බ වෙන්නේ නැහැ. බෞද්ධ සිරිත් ක්‍රම ඒ ඉගෙන ගන්න නැති එකේ පාඩුව අපිට හැමතිස්සෙම දකින්න ලැබෙනවා. එතකොට අපිට තියෙනවා නම් ඔබ කෙරේ කරුණාවක් අපිව කියලා දෙන්න ඕනේ. එකක් තමයි නිශ්ශබ්දකම. ඊයේ මම දැක්කා ධර්මදේශනාවෙන් පස්සේ එකම ගෝසාවක්. තමන් ඉන්නේ කොහෙද? මුකුත් මතක නැහැ. ඒකට හේතුව තමයි අපේ හිතට ගිහිල්ලා නැහැ. බුදුරජාණන් වහන්සේ කියන්නේ අපි සරණ ගියපු උත්තමයන් වහන්සේ. ධර්මය කියන්නේ අපි සරණ ගියපු ධර්මයක්. ශ්‍රාවක සංඝයා කියන්නේ අපි සරණ ගියපු. දැන් අපි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉගෙන ගන්නේ අලගද්දූපම සූත්‍රය අපි ඉගෙන ගත්තේ. අපි ඉගෙන ගන්නේ වාද විවාද පිළිස නෙවෙයි නං. අපි ඉගෙන ගන්න මොනවටද එහෙනම්? අවබෝධ කරගන්න. එවනම් අපිට මේ ධර්මයේ කෙරෙහි, තෙරුවන් කෙරෙහි සිහියක් තියෙන්න ඕනේ, ගෞරවය ගැන. අපිට සිහිය කියන එක දියුණු කරන්න ඕන එකක්. දැන් ඔය ගියේ පාර අපේ සීල වැඩසටහනදී මම ගොඩක් පෞද්ගලික මහන්සි ගත්තා අර දාන වන්දන වෙලාවේ සිහියෙන් කරන්න උගන්වන්න. මොකද හේතුව දැන් අපි ගත්තොත් අලුතින්ම බුදුදහම වැළඳ ගන්න අය ආපු ගමන් හරියට මහන්සි ගන්නවා මේ බුද්දිස් මැනර්ස් ඉගෙන ගන්න. බොහොම නිශ්ශබ්දතාවයේ බොහොම ගෞරවසහගතව කතා කිරීම ඔක්කොම ඉගෙන ගන්නවා. පරම්පරාවෙන් ආවට පස්සේ අපිට හිතෙන්නේ අපිට ඔක්කොම හම්බ වෙලා ඉවරයි කියලා. ඉතින් දැන් අපි ගමු වැදගත් මිනිසෙක් ඉංග්‍රීසියෙන් දේශනාවක් තියෙනවා නම් අපිට ප්‍රශ්න මතුවෙන මේ දේශනාවේදී අපි එකපාරටම අහනවා දෙයක් දේශනාවට ඉන්ටරප්ට් වෙන විදියට. නෑ. අපි ඒකදී excuse me sir, I have a question. එහෙම අපි පොඩ්ඩක් ඉඩක් ගන්නවා. දැන් බලන්න අපි ධර්ම දේශනා කිරීමේදී ඔබ ප්‍රශ්න අහකට එහෙම තියනවද? නෑ. මොකද හේතුව? අපි ඉගෙනගෙන නෑ. අපි ඔක්කොම ඉගෙන ගන්න ඕනේ. මොකද හේතුව මේ ධර්මයේ උගන්වනවා කියන්නේ මේ පන්තියක කරන පාඩමක් වගේ එකක් නෙමෙයි. මේක අපි මම හොයාගත්තු මගේ පරීක්ෂණයක් නෙවෙයි. මම පරීක්ෂණයක් කරලා හොයාගත්ත එකක් නෙමෙයි. ඊළඟට අපි මේ චාරිත්‍රයක් ඉෂ්ට කරන්න විනෝද වෙන්න පටන් ගත්ත වැඩකුත් නෙවෙයි. මේක මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි ඉගෙන ගත්තොත් අපි අඳුරෙන් එළියට යනවා. ආලෝකයකට යනවා. දැන් බලන්න අපි බෙහෙත් ගන්න ගියාම වෛද්‍යවරයෙක් ළඟට කොච්චර නිශ්ශබ්ද ඉන්නවද කියලා. කෑකෝ ගහන්නේ නැහැ අපි. හරි නිශ්ශබ්දතාවයකින් ඉන්නවා. ඒ වැඩේ අපි කරගන්න එක. නමුත් අපිට පේනවා මේ විහාරස්ථානයකදී ඊට හාත්පසින් වෙනස්. බොහෝ විට ගෞරවය නැහැ. එතකොට ඉන්න දෙන්න මතක නැහැ. කල්පනාව නැහැ. ඒකට හේතුව තමයි අපිට මේක අලුත් දෙයක් නෙමෙයි. අලුත් දෙයක් නොවනකට ඒක වෙනවා. දැන් මම හොඳටම දන්නවා අලුතින් බුදුදහමට එන අය ලංකාවේ එහෙම හරි වෙනසක් තියෙනවා. වෙනස තමයි හැමතිස්සෙම වාසි ගන්නවා ඒ ධර්මය හොඳට ෆලෝ කරන්න. අපිට අලුතෙන්ම ඉගෙන ගන්න වෙලා තියෙන ඔක්කොම. දැන් අපි කියමු කෙනෙකුට දැන් ධර්ම දේශනාව කරද්දී අපි ඔබට මතක තියෙන්න ඕනේ මෙහෙම. මේ ධර්මය බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි.
මේ ධර්මයේ තමයි අපි ධම්ම සරණ ගච්ඡාම කියලා සරණ ගියේ. එතකොට ඔන්න ධර්මය අහනකොට ඔබට ඔන්න ගැටලුවක් එනවා. ධර්ම ශ්‍රවණය කරගෙන යද්දී. එතකොට ඔබට තියෙන්න ඕනේ politely manners තියෙන්න ඕනේ. ඔබ කතා කරන්න ඕනේ වැඳගෙන සාමනහස අවසරයි. ප්‍රශ්නයක් අහන්න අවසරයි. එතකොට අපේ දේශනාවට බාධාවක් වෙන්නේ. එතකොට මම අහනවා මොකක්ද අහන්නේ? ඔන්න ප්‍රශ්න අහනවා. හැබැයි මේ ප්‍රශ්නේ තමාගේ පුද්ගලික මතයක් නොවිය යුතුයි. ඒ අහන ප්‍රශ්නේ තමාට අහගෙන ඉන්න සියලු දෙනාටත් ප්‍රයෝජනවත් වෙන එකක් විය යුතුයි. අහන්නම් වාලේ ප්‍රශ්න අහන එක හිස් දෙයක්. තමන් ප්‍රශ්නයක් අහන්න ඉස්සෙල්ලා කල්පනා කරන්න ඕනේ මම මේ අහන ප්‍රශ්නේ මේ අහන ඔක්කොටම ප්‍රයෝජනවත් වේවිද? මොකද හේතුව බුදුරජාණන් වහන්සේට ගෞරවය තියෙන්නත් ඕනේ. ශ්‍රී සද්ධර්මයට ගෞරවය තියෙන්නත් ඕනේ. දේශකයන් වහන්සේට ගෞරවය තියෙන්නත් ඕනේ. ධර්මය අහන්න ආපු පිරිසට ගෞරවය තියෙන්නත් ඕනේ. ඒකයි අපි ඔක්කොම වෙලා බිම වාඩි වෙලා මේ කිසි පහසුකමක් නැතුව හිර වෙලා අපි මේ ඉන්නේ වටිනා දෙයක් ගන්නයි. වටිනා දේ පරිහරණය කරන්න ඕනේ වටිනා විදියට. එහෙම නැත්නම් වටිනා දේ අපිට නියම විදියට පාවිච්චි කරන්න දන්නේ නැත්නම් ඒක පාවිච්චි වෙන්නේ නැහැ. ඉතින් මේ නිසා මේ ධර්මයේ සම්බන්ධයෙන් අපි ගොඩාක් කල්පනාකාරීව කටයුතු කරන්න ඕනේ. මොකද හේතුව ඒ ධර්ම ගෞරවය අපේ ජීවිතයට ගොඩාක් යහපත පිණිස පවතිනවා. දැන් සාමාන්‍යයෙන් අපි මේ බුදුරජාණන් වහන්සේගේ දහම් පොත්පත් විශේෂ ගෞරවයකින් මේ පොල් ගහවෙලම අපි විශේෂ තැනක විශේෂ ගෞරවයකින් තැන්පත් කරලා එතකොට මේ වගේ අපි කරන්න හේතුව මේ බුද්ධ දේශනා අපිට තිබුණ නැත්නම් අද අපිට ධර්මයට කතා කරන්න කිසිම දෙයක් නැහැ. අපිත් ඔය ටිබෙට් අය වගේ නැත්නම් අනිත් වගේ විකාර දේවල් කීකේ මතුරු මතුරු ඉඳි. අපිට ජීවිතය ගැන වටිනා දෙයක් හම්බ වෙච්ච වෙලාවේ ඒ දේශනාව බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් මේ තියෙන්නේ මේ ස්වාමීන් වහන්සේ අපිට අනුකම්පාවෙන් මේක අපිට උගන්වනවා කියන අදහස තියෙන්න ඕනේ. මේ අදහස නැත්තම් අපේ උත්සාහය නිෂ්ඵලයි. එතකොට ඒ අදහසට පැමිණීමෙන් තමයි ධර්මයේ පිළිබඳ ගෞරවය ඇති වෙන්නේ. දැන් අපි ගත්තොත් ලංකාවේ වැඩසටහන් වලදී බොහෝ දෙනෙක් සමහර විට පොල් ගහවිල නම් අපේ වැඩසටහන තියෙන්නේ පොල් ගහවිලට එනවා සමහරු මාතර ඉඳලා. කොච්චර දුරද බලන්න. දැන් එතකොට ගත්තොත් ඉරිද තමයි වැඩසටහන තියෙන්නේ. සමහරු වෙන ඇවිල්ලා සමහරු වෙනවා අනුරාධපුරේ ඉඳලා, සමහරු වෙනවා කාන්තලේ ඉඳලා, පොළොන්නරු ඉඳලා, අම්පාරේ ඉඳලා දවස් 3ක් එනවා යාට පොල් ගහට ඇවිල්ලා යන්නේ. අම්පාරේ ඉඳලා පොල් ගහට එනවා පාන්දර සෙනසුරාදා රැ නවතිනවා. එදා ඉරිද දවසේ අහනවා. අහලා ඉරිදා නැවතිලා සඳුදා පාන්දරේ පිටත් වෙනවා රැ අම්පාරේ. දැන් ඔබ ළඟට මේ අතටම ඇවිල්ලා. ඒත් සමහරුන්ට අපිව දැක ගන්න නැහැ. වචනයක් කතා කරන්න නැහැ. ඒ මොකද ලැබෙන්නේ නැහැ. අතට ආවොත් වටින්නේ නැහනේ. ඒ නිසා මේ සමහරු පාන්දරින් පිටත් වෙනවා ගෙවල් වලින් කඩවල් බහලා. මොකද සෙනඟ පාන්දර 5 වෙනිකට සම්පූර්ණ පිළිල ඉවරයි සෙනඟ. 8ට පටන් ගන්න. එතකොට කඩේකින් බනිස් ගෙඩියක් අරගෙන වතුර බෝතලයක් එක්ක යනවා. පැත්තකට ගිහිල්ලා බනිස් ගෙඩිය කාලා වතුර බෝතලෙ බීලා නිස්සබ්දව ඉන්නවා. ඇසුරක් මොකුත් නැහැ. යා ඉන්නේ ධර්මයේ ඇසුර කරන්නේ. පුද්ගලයා ඇසුර කරන්න නෙමෙයි. මෙන්න මේ අවබෝධය අපිට ඇති වෙන්න ඕනේ. මොකද අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මේ අලුතෙන් මේ හික්මෙන්ට පටන් ගන්නෙ. මොකද දැන් හොඳට අපිට තේරෙන අපි මේ ඉපදිලා පරණ වුණා කියලා මේ ධර්මයේ තුල පරණ නැහැනේ. ධර්මයේ තාම ඔයගලන්ට එනවා විතරයි තාම. ධර්මයේ තාම අලුත්. ඉපදිලා ඉපරණ වෙලා තියෙන්නේ. ඒ නිසා මේ ධර්මයට එනකට අලුතෙන් ඉපදිච්ච අය වගේ. අලුතෙන් ඉපදිච්ච අය පරිස්සමෙන් ඉන්න ඕනේ නැත්නම් වැටෙනවා තුවාල වෙනවා. එතකොට සාමාන්‍යයෙන් මේක අසපුවක් හැටියට පවත්වන්නේ. පරිසටහන ඉවරුනාට පස්සේ නිශ්ශබ්දතාවය පවත්වන්න ඕනේ. මොකද හේතු සිහිය තියෙන්න ඕනේ.
සිහිය තියෙන දැන් අපි මෙහෙ ඉන්නේ සාමාන්‍යයෙන් නිකන් කෑකෝ ගහලා යන්න නෙමෙයි. සිහිය දියුණු කරන පිරිසක් හැටියට අපි ඉන්න ඕනේ. දැන් ධර්ම මාර්ගයේ තුල කරුණු තුනක් අපිට සම්පූර්ණයෙන්ම මේ ජීවිතයට උපකාර වෙනවා. ඒක තමයි සම්මා දිට්ඨි. අනිත් එක සම්මා වායාම, අනිත් එක සම්මා සති. සම්මා දිට්ඨි, සම්මා වායාම, සම්මා සති කියන තුන තමයි අපි ඇති කරගන්න මේ ධර්මයේදී මහන්සි ගන්න ඕනේ. ඒ සම්මා දිට්ඨි, සම්මා වායාම, සම්මා සති කියන තුන තුල තමයි අපේ වචනය, අපේ කායික ක්‍රියා, අපේ සිතිවිලි ඔක්කොම හැදෙන්නේ. එහෙම නැතු හැදෙන්නේ නැහැ. එතකොට ඒක හදාගන්නේ කවුද? නෝන තියෙන එක්කෙනාද, නෝන නැති එක්කෙනාද? නෝන තියෙන එක්කෙනා. එතකොට අපි නෝන තියෙන කෙනෙක් වෙන්න ඕනේ. එතකොට තමයි අපි ඇවිල්ලා යම් කිසි තැනක හැසිරෙනකොට කාටවත් බාධාවක් වෙන්නේ නැහැ ඒක. අපි කතා කරනකොට කාටවත් බාධාවක් නැහැ. ඊට සම්මා දිට්ඨිය තියෙනවනම්, සම්මා වායාම තියෙනවනම්, සම්මා සති තියෙනවනම් යා හොඳට සිහියෙන් මේ අවස්ථාව ගත කරනවා. අන්න ඒක අපේ ජීවිතවලට ගොඩාක් උපකාරී වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා කරවල ගොඩාක් කරවලක් තියෙනවා කියමු. අපි එක දිගට කරවලේ ඉන්නවා. දැන් අපි අහලා තියෙනවා ඉරක් ගැන. අපි දන්නේ නැහැ. දැන් ඉරක් ගැන, ඉර එළිය ගැන අහලා තියෙනවා. හැබැයි අපි ඉන්නේ කරවලේ. කරවලේ ඉන්නකම් අපි පුරුදු වෙන්නේ නැද්ද කරවලට අනුව ජීවත් වෙන්න? පුරුදු වෙනව නේද අපි? අපි පුරුදු වෙනවා කරවලේ ඉන්නකම් කරවලට අනුව ජීවත් වෙන්න පුරුදු වෙනවා. දැන් අපි ලංකාවෙන් මෙහෙට ආවා. ලංකාවේදී කවදාවත් අපිට ලොකු දිග සීත කාලයකට මුහුණ දෙන්න උනේ නැහැ. නමුත් මෙහෙට ආවට පස්සේ මේ සීතට අනුව ජීවත් වෙන්න අපි හැඩ ගැහුනේ නැද්ද? හැඩ ගැහුණා. මේ වගේ අපි පුරුදු වෙලා තියෙනවා අවිද්‍යාවට අනුව හැඩ ගැහිලා ඉන්න. කරවලේ ජීවත් වෙන්න පුරුදු වෙච්ච පිරිසක් වගේ. මේ නිසා එළියක් ගැන කතා කළාට එළිය ගැන එච්චර වටිනාකමක් තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. මොකද මේ කරවලේ ඉඳලා ඒක අමුත්තක් නැති නිසා. නමුත් නෝනෙට කෙනෙක් කරවලේ අනුතර දිගින් දිගට කිව්වොත් එළියක් ඇති කර ගන්න ඕනේ. එළියට ඉඳනකට යන්න කියලා අන්න එයා විතරක් කල්පනාකාරී වෙනවා. එතකොට අපි කියමු ඔන්න කරවලේ ඉන්න මිනිසෙක් දැන් මුකුත් පේන්නේ. අපි එක එක දේවල් ගැන එක එක විදිහට හිතාගෙන ඉන්නවා කරවලේ ඉන්නකොට. පේන්නේ නැහැ අතපතක ගාතමක් හොයා ගන්න තියෙන්නේ. එතකොට එක එක දේවල් ගැන අපි හිතාගෙන ඉන්නවා එක එක විදිහට. ඔන්න කරවලේදී කලාමැදිරිය කියනවා. අපිට පේන්නේ මේ කලාමැදිරිය කොහොමද? මහා බල සම්පන්න කෙනෙක් යනවා වගේ. අයි කරවලේ යාට මහා විශාල තැනක් තියෙනවා. යාට ලොකු ප්ලේස් එකක් තියෙනවා කරවල නිසා. අවිද්‍යාවෙන් වැහිච්ච ලෝකي අදහන ආගම් ඒ වගේ. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා කෙනෙකුගේ ජීවිතයට සම්මා දිට්ඨිය ඇති වෙනවා. සම්මා දිට්ඨිය ඇති වෙනවා කියන්නේ කරවල ආකාශයේ පැත්තකින් එළිය වැටෙනවා. කරවලේ හිටිය මිනිස්සයාට අර ලා එළිය වැටෙනකොට ටික ටික මේ කරවලේ හිටපු ලෝකේ පේන්න ගන්නවා. ටික කාලෙකින් මේ හිර නැగిලා එනවා. එතකොට යා සම්පූර්ණ ලෝකේ අඳුන ගන්නවා. එතකොට එයාට මේ ලෝකේ දකින්න උදව් කළේ සූර්යයා. එතකොට යා කල්පනා කරනවා කරවලේත් ආලෝකයේත් වෙනස. මං කරවලේදී නොදැක්ක දේවල්, කරවලේදී තේරුම් වැරදි විදිහට තේරුම් ගත්තු දේවල් කොච්චර වෙනස්ද මේ ඉර පෑවුවට පස්සේ කියලා. එතකොට යා දකිනවා කරවලේ ඉන්න මිනිස්සුයි ආලෝකයේ තුල ඉන්න මිනිස්සුන්ගේ අතර වෙනස. මේ වගේ අපි මේ අඳුරෙන් එළියට යන්න මහන්සි ගන්නෙ. අඳුරෙන් අපි එළියට කැඳවාගෙන යන්නේ සම්මා දිට්ඨියයි. අද අපි ඉගෙන ගන්නේ සම්මා දිට්ඨි සූත්‍රය. එතකොට මේ දේශනාව බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කාලේ
සාරිපුත්ත මහරහතන් වහන්සේ එතකොට බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සවැත් නුවර ජේතවනාරාමේ ඒ ජේතවනාරාමේම ධම්සභා මණ්ඩපයේ සරියුත් මහරහතන් වහන්සේ තමයි එදා ධර්ම දේශනා කළේ. සරියුත් මහරහතන් වහන්සේ ඒ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා මෙහෙම. භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා පින්වත් ආයෂ්මතුන් වහන්සේ සම්මාදිට්ඨි කියලා කියනවා. කිත්තවතනකෝ ආයතන වහන්සේ ආර්ය ශ්‍රාවකෙක් සම්මාදිට්ඨියකින් යුක්තයි කියන්නේ කොපමණ කරුණු මතද? එතකොට අහනවා ආර්ය ශ්‍රාවකෙක් සම්මාදිට්ඨියෙන් යුක්ත වුණා කියලා කියන්නේ උජුගතාස දිට්ඨි ඔහුගේ දැක්ම ඍජු වුණා කියලා කියන්නේ ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කෙරෙහි කාටවත් හොලවන්න බැරි පැහැදීමකටපත් වුණා කියන්නේ ආගතෝ ඊමං සද්ධම්මං මේ සද්ධර්මයේ ඇතුළට ආවා කියලා කියන්නේ සම්මා දිට්ඨියෙන් තමයි. ඒ සම්මා දිට්ඨිය කියලා කියන්නේ කවර කරුණු මතද? ඔන්න සම්මා දිට්ඨිය විස්තර කරපු තාලේ සම්මා දිට්ඨිය හරියට තියෙනවා නම් මොකද්ද යාගේ දෘෂ්ටිය ඍජුයි. එයා ධර්මයේ ගැන කාටවත් සොලවන්න බැරි පැහැදීමකින් යුක්තයි. එයා සද්ධර්මයට ඇවිල්ලා. එතකොට මේ සම්මා දිට්ඨිය මොකක්ද කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් ඇහුවා. බලන්න මේ ස්වාමීන් වහන්සේලා කොච්චර නිහතමානීව ඒකට මේ රෙස්පොන්ස් කරනවාද කියලා බලන්න. දූරතෝපිකෝ මයං ආවසෝ ආගච්ඡේයම් ආස්මතෝ සාරිපුත්තස සම්තිකේ කියනවා අනේ පින්වත් ආයතන වහන්සේ පින්වත් සාරිපුත්තයන් වහන්සේ ළඟට අපි ඕනෑම දුරක ඉඳලා ඉන්න කැමතියි. ඔය වචනේ තේරුම ඉගෙන ගන්න. කියනවා ඒ නිසා පින්වත් ආයතන වහන්සේ ඔය වදාළ කරුණෙහි අර්ථය අපිට පවසනසේක්වා. පින්වත් සාරිපුත්තයන් වහන්සේගෙන් අහලා අපි මේ ස්වාමීන් වහන්සේලා ඔක මතක තියාගනිවි කියලා කියනවා. ඊළඟ සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාරනවා එහෙනම් පින්වත් ආයතනි හොඳට අහගෙන ඉන්න. නෝනින් මෙනෙහි කරන්න කියලා දෙන්නම් කියලා ඔන්න සාරිපුත්ත මහරහතන් වහන්සේ සම්මාදිට්ඨිය 16 ආකාරයකින් කියා දෙනවා. අතර 16 ආකාරයකින් කියා දෙන සම්මාදිට්ඨිය අපිට එක ආකාරයකින් ගත්තොත් ප්‍රමාණවත්. බලන්න මේ 16 ආකාරයකින් විස්තර කරනවා. අපි 16 ආකාරයකින් දැනගන්න ඕනේ. මේක මොකද හේතුව මේ සම්මාදිට්ඨිය ඇති වෙන ක්‍රම. කියනවා ආයතන යම් දවසක ආර්ය ශ්‍රාවකයා අකුසලංච පජානාති අකුසල මූලංච පජානාති අකුසල් කියන්නේ මොනවද කියලා හොඳට අවබෝධයක් තියෙනවා නම් ඒ අකුසල මුල් කියන්නේ අකුසල් වලට මුල් වෙච්ච දේ ගැන අවබෝධයක් තියෙනවා නම් කුසලංච පජානාති කුසල් කියන්නේ මොනවද කියලා අවබෝධයක් තියෙනවා නම් කුසල මූලංච පජානාති කුසල් මුල් කියන කාරණේ ගැන අවබෝධයක් තියෙනවා නම් අන්නේ ආර්ය ශ්‍රාවකයාට සම්මා දිට්ඨිය තියෙනවා. එයාගේ දෘෂ්ටි ඍජුයි. එයා ධර්මයේ කෙරෙහි නොසෙල්වෙන පැහැදීමකට ඇවිල්ලා ඉන්නවා. එයා මේ ධර්මයට ආපු කෙනෙක්. ඕන දැන් විස්තර කරනවා. මොකද්ද මේ අකුසල් කියන්නේ? අකුසල් කියන්නේ ඔන්න අකුසල් විස්තර කරනවා. දැන් අපි මේක හරියට දැනගත්තේ නැත්නම් අපි බොහෝ විට මම අහලා තියෙනවා බොහෝ දිනෙකින් අකුසල් නොවන දෙයටත් අකුසල් කියනවා. අපි අකුසල් කියලා හරියටම තෝරගන්න ඕනේ අකුසල් කියන මේවා කියලා. පාණාතිපාතෝ කුආවුසු අකුසල. ප්‍රාණඝාතයේ අකුසලයක්. ප්‍රාණඝාතය කියලා කියන්නේ මොකද්ද? සතුන් මැරීම. අපි මොන විදිහටද ප්‍රාණඝාතය ගැන ඉගෙනගෙන තියෙන්නේ?
ඔව් නිද්දන්න මේක වැලකීම. අපි ඉගෙනගෙන තියෙන කොහොමද? ඉගෙනුවා මම. මම මුලින්ම සීලය ගැන පැය දෙකක් ඉගෙනුවා. දැක්කනේ. ඒව ගිහිල්ලා ආයෙ මතක් කරගන්නේ නැද්ද? මතක් වෙන්නේ කොහෙද? විරුච්ච එක මම කච පටන් ගත්තාම මතක් වෙන්නේ නැහැ. එතකොට මේ මොකද්ද මේ ප්‍රාණඝාතය කියන්නේ? පාණාතිපාතෝ හෝති. එයා ප්‍රාණීන් මරනවා. කොහොමද කරන්නේ? හත පහතේ නිවිට්ටි ලෝහිත ප්‍රාණී. එයා සතුන් මැරීමේ යෙදී වාසය කරනවා. ඊළඟට ලේවෙකුණු අත්‍යතුව එයා ඉන්නවා. තිසනාව කියන ලේවෙකුණු අත්‍යතුව ඉන්නවා. ඊළඟට සතුන් කෙරෙහි දයා රහිතව ඉන්නවා. ඔව්. දයා රහිතව ඉන්නවා. අනුකම්පා රහිතව වාසය කරන සතුන් කියලා කියන්නේ සතුන් කියලා මෙතන කියන්නේ මිනිස්යන් තිරිසන් සතුන් ඔක්කොම. දැන් බුදුරජාණන් වහන්සේ සතුන් කියලා කියන එකට ගොඩක් අය හිතාගන්නේ තිරිසන් අය විතරයි කියලා. මිනිස්යන් සත්‍යයන් තමයි. ඔක්කොම සතුන්. මේ ඝාතනය කිරීමෙන් වැළකීමෙන් එයා ඉන්නවා. එතකොට එයා ප්‍රාණඝාතයෙන් වැළකී ඉන්නවා. ඊළඟට ප්‍රාණඝාතය කිරීම තමයි අකුසලයි. අකුසලේ ප්‍රාණඝාතය කිරීම. ලේවැකුණු අත්‍යතු ඉන්නවා, අනුකම්පා රහිත ඉන්නවා, දයා රහිත ඉන්නවා. ඊළඟට ආයුධ පරිහරණය කරමින් සතුන් මැරීමේදී වාසය කරනවා. ඒක අකුසලයක්. අදින්නාදානං අකුසලං. ඒ කියන්නේ ගමේ වේවා, අරණ්‍යේ වේවා. කියන්නේ ඕනෑම තැනක තියෙන Tamanට නොදුන් දෙයක් සොරසිතින් ගනේද? ඒක තමයි සොරකම. ඒක අකුසලයක්. කාමසු මිච්ඡාචාරෝ අකුසලං. ඒ කියන්නේ කාගේ හරි රැකවරණයක් යටතේ ඉන්නවා නම් නම් කිසි කාන්තාවක් කැමැත්තෙන් හෝ සැහැසිව හෝ වැරදි කාමසේවනයේදීම අකුසලයක්. ඒ බුදුරජාණන් වහන්සේ තමයි මේ විදිහට තෝරලා තියෙන්නේ. මුසාවාදු අකුසලං. ඒ කියන්නේ බොරු කීම, දැක්කේ නැතිදී දැක්ක කියනවා. දැක්ක දේ දැක්කේ නෑ කියනවා. අහපු දේ ඇහුවේ නෑ කියනවා. ඇහුවේ නැති දේ ඇහුවා කියනවා. මේ විදිහට මේ පිරිස් මැද්දේ අර්බුදය ඇති වෙන ආකාරයට බොරු කියනවා. එතකොට ඒක අකුසලයක්. ඊළඟට පිසුනා වාචා අකුසලං. මෙහි ආපු දේ ටෙලිෆෝන් කරලා ඊළඟ එක්කනට කියනවා. කේලම. එහෙන් ආපු දේ ටෙලිෆෝන් කරලා මෙයාට කියනවා. කේලම. පිසුනා වාචා. පිසුනා වාචා පින්නා දෙනවා. සමග්ගානම් බේතා. සමගි වෙච්චයි බිඳිනවා. බින්නානම් අනුප්පදාතා. බිඳිච්චයි තවත් බිඳිලා යනවා. වග්ගාරාමෝ. පිරිස බෙදන්න කැමති වෙනවා. වග්ගරතෝ. පිරිස බෙදීමේ ඇලී ඉන්නවා. වග්ගනන්දි. පිරිස් බෙදලා තමයි සන්තෝෂ වෙන්නේ. කඩාකප්පල් කරලා. එයා කරන්නේ කේලම. ඒක අකුසලයක්. ඊළඟට පරුසා වාචා. පරුසා වාචා කියලා කියන්නේ මේ කනට අමිහිරි, නපුරු, දරුණු, සරපරුස, චිත්ත සමාධියට බාධා පවනවන වචන කතා කිරීම. පරුසා වාචා අකුසලයක්. සම්පප්පලාපෝ අකුසලං. සම්පප්පලාප කියන්නේ හිස් කතා අකුසලයක්. බුදුරජාණන් වහන්සේ හිස් කතා වලට 32ක් වෙන් කරලා තියෙනවා. ඒවා අකුසල. ඒකට ලෝකේ සාමාන්‍ය යන්නේ හිස් කතාමක් තමයි. එතකොට මේ අකුසලයක්. ඉතින් ඒකයි සාමාන්‍ය මිනිස්සුෙකුට කුසල් කරනවට වඩා හැමතිස්සෙම පාර කැපිලා තියෙන්නේ අකුසල් කිරීමට. ඊළඟට අවිජ්ජා අකුසලං. මනසේ ඇති වෙන එකක්. අවිජ්ජා කියන්නේ මනසේ ඇති වෙන එකක්. මනසේ ඇති වෙනවා අනුන්ගේ දේවල් කෙරෙහි ආසාවක් ඇති වෙනවා. අනුන් සතු දේවල් Tamanට ලැබෙනවා නම් හොඳයි කියලා.
අනුන්ගේ දේවල් දැක්කම අනේ මේවා මේ මට අයිති වෙන්න තියෙනවා හොඳයිනේ කියලා උන් ආසාවක් ඇති වෙනවා. ඇති වෙලා ඒව සම්බන්ධයෙන් හිතින් ඒව වැළඳ ගන්නවා ආසා කරගෙන. හිතින් මේක අභිජ්ජා දෝමනස්ස ව්‍යාපාදෝ කියන්නේ තරහ ආමනාපේ වෛරය ඒව ඔක්කොම ව්‍යාපාදයෙන් හැදෙන්නේ. ඊළඟට මිච්ඡාදිට්ඨි කියලා කියන්නේ හිතුමනාපට එක එක මතවාද ගන්නවා. මෙලොව පරලෝක කොහෙද තියෙන්නේ? කවුරු හොයාගත්තේ දුවා? ඊළඟට පින්පවුල් විපාක කොහෙද තියෙන්නේ? අපාය තියෙනවා අපි ගිහිල්ලා බලා ගන්න. මොම කියනවා. ඒ මොකද හේතුව පින්පව විශ්වාස කරන්නේ නැහැ. ඊළඟට මේ ඔය මිච්ඡාදිට්ඨි විස්තර කරන තැන විස්තර කරනවා හරි වැදගත් එකක්. ඕපපාතික සත්‍යය ඉන්නවා කියලා පිළිගන්න එක සම්මාදිට්ඨිය කියනවා. ඕපපාතික සත්‍යය නැහැ කියලා පිළිගන්න එක මිත්‍යා දෘෂ්ටිය කියනවා. මොකද හේතුව ඕපපාතික සත්‍යය ඉන්නවා කියන පිළිගැනීම මත තමයි අර දිව්‍ය ලෝක ගැන, නිරය ගැන, പ്രേත ලෝක ගැන ඔක්කොම ගැන අවබෝධයක් යට ගන්න තියෙන්නේ. ඒක ප්‍රතික්ෂේප කරපු ගමන් ඔක්කොම ගැන සැක කරනවා. ඊළඟ එක තමයි මේ ලෝකයේ මේ ජීවිතය ගැන මනා අවබෝධයෙන් යුක්තව ඒ උමනා කරන ප්‍රතිපදාවේ ගමන් කරපු ශ්‍රමණ බ්‍රාහ්මණයන් ජීවිතය ගැන අවබෝධයෙන් දේශනා කරනවා කියලා විශ්වාස කිරීම සම්මාදිට්ඨිය. දැන් බොහෝ දෙනෙකුට මේ සම්මාදිට්ඨිය නෑ මිච්ඡාදිට්ඨිය තියෙන විශ්වාස කරන්නේ නෑ. බොහෝ දෙනෙක් ඒක නිසා තමයි පෙළඹිලා තියෙන්නේ මේ ඔය විද්‍යාඥයන් හොයාගන්න දේවල් අන්දානුකරණයෙන් විශ්වාස කරන්න පෙළඹිලා තියෙනවා. අන්ධයෝ වගේ විශ්වාස කරනවා මේ නූතන විද්‍යාව මොන හරි කිව්වනම්. ඒකට හේතුව තමයි අර මේ උසස් මුනිවරු ලෝකේ පහළ වෙලා ජීවිතය ගැන යථාර්ථයෙන් කරුණු කියන්න පුළුවන් කියලා Tamanට පිළිගැනීමක් නැති එක. මෙන්න මෙවට තමයි අකුසල කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ආර්ය ශ්‍රාවකයා මේ අකුසල ගැන අවබෝධයක් තියෙනවා. ආර්ය ශ්‍රාවකයා කියන්නේ කවුද? ගෞතම බුදුරජාණන් වහන්සේව සරණ ගිය, ධර්මයේ සරණ ගිය, ශ්‍රාවක සංඝයා සරණ ගිය ප්‍රඥාවන්ත මිනිසයා. එතකොට එයාට මේ ගැන අවබෝධයක් තියෙනවා. අකුසල් කියන්නේ මේවා. ඊළඟට එයාට අවබෝධයක් තියෙනවා මේවා හටගන්න මුල් වෙන දේ. ඒ තමයි අකුසල මුල්. ලෝභෝ අකුසල මූලං. ලෝභය මේ අකුසල් වලට මුල් වෙච්ච දෙයක්. දෝෂෝ අකුසල මූලං. ද්වේෂය මේ අකුසල් වලට මුල් වෙච්ච දෙයක්. මෝහෝ අකුසල මූලං. මෝහය මේ අකුසල් වලට මුල් වෙච්ච දෙයක්. එතකොට මෙයාට අකුසල් වලට යමුනොත් යා හොඳට දන්නවා මේ අකුසලයේ සිද්ධ වෙන්නේ එක්ක ලෝභයක් මුල් වෙලා එක්ක ද්වේෂයක් මුල් වෙලා මෝහයක් මුල් වෙලා මේක මම දැනගන්න නම් මෙයාට සිහිය තියෙන්න ඕනේ. සිහිය නැත්නම් එයා දැනගන්නවද අකුසලයක් සම්බන්ධයෙන් හිතක් අපි ගත්තොත් අභිජ්ජා අනුංග දෙයකට ආසාවක් ඇති වුණොත් මේක ලෝභයේ මුල් කරගෙන මට ඇති වෙච්ච එකක් කියලා සිහිය නැත්නම් එයා දන්නේ නැහැ. දේශය ඇති වෙනකොට මගේ හිතේ මේ දේශය තියෙනවා. ඒකෙන් තමයි මේ දේශය හැදෙන්නේ කියලා දන්නේ නැහැ සිහිය නැත්තම්. ආයත වැරදි අදහස් අවබෝධ නැති අතනකට මේක මෝහයෙන් ඇති වෙන්නේ කියලා දන්නේ නැහැ සිහිය නැත්තම්. එතකොට එයාට සිහිය තියෙන්න ඕනේ. වීරිය තියෙන්න ඕනේ මේ ප්‍රහාණය කරන්න. ආන්නයාට සම්මා දිට්ඨිය තියෙනවා. එතකොට ඒ කොටස සම්බන්ධයෙන් අකුසල් ගැන අවබෝධයක් තියෙනවා. අකුසල මුල් ගැන අවබෝධයක් තියෙනවා. ඒ වගේම එයාට අකුසල් ගැන විතරක් නෙමෙයි අවබෝධය තියෙන්නේ. කුසල් ගැනත් අවබෝධයක් තියෙනවා. මොනවද කුසල් ගැන තියෙන අවබෝධය? පාණාතිපාතා වේරමණී කුසලං. ප්‍රාණඝාතයෙන් වෙන් වී වාසය කිරීම කුසලයේකි. එයා ඒක සීලයක් හැටියට ප්‍රගුණ කරනවා. අදින්නාදානා වේරමණී කුසලං. සොරකමින් වෙන් වී වාසය කිරීම කුසලයකි. මේ සිහිය නැත්තම් මේ ඕනම එකක් වෙනවා. සිහිය තිබුණොත් විතරයි මේ කුසලයට මතක් වෙන්නේ. දැන් අපි ගත්තොත් සොරකම ගැන දැන් මේවා කුසල් කියලා අවබෝධයක් නැතුව හිටියොත් සොරකම් කරන්නේ නැහැ. සමහරව දන්නේ නැහැ.
සමහරට සොරකම් කෙරෙනවා. දන්නේ නැතුව සොරකම් කෙරෙනවා. සමහරට සොරකම් කරන්න අත්ත ළඟට අවස්ථාව වෙනවා. එනකොට සොරකම් කරනවා. සොරකම් නොකරන එක්කෙනා. එතකොට හේතුව මොකද්ද? ඒකේ යම් කිසි දෙයක් කරේ ලෝභයක් ඇති වුණොත් එයා දන්නේ නැහැ. ඒ ලෝභ සිතින් යුක්තව සොරකම කරනවා. හිතල මතල ලොකුට නෙමෙයි නමුත් පොඩියට උනත් කරන එකට ඒක ලොකු දෙයක ඉඩක්. දැන් අපි ගත්තොත් මේ රටේ නම් කොහොමද දන්නේ? දැන් ලංකාව වගේ රටක නම් ඔන්න අපි යනවා ගෙදරකට කවුරුත් නැහැ ගෙදර. බත්ති තියන පළතුරු. ගෙදරට ගියා ගෙදර කවුරුත් නැහැ නේද? පළතුරු ගෙඩිය කඩාගෙන යනවා. එයා දන්නව හොරකම කියලා. පන්සලට එවිල කරන්නේ. මං හිතට දැකලා තියෙනවා මේ පොල් ගහ වෙලා ඇවිල්ලා වටපිට බලනවා මල් ගහක් තියෙනවා හිමීට උදුරගෙන යනවා. දවසක් මං දැකලා අහක බලලා මොනව කරන්නේ? එතකොට මං මේ ඇස් දෙකින් දැකපුවා කියන්නේ. එතකොට මේ හේතුව මොකද මේ ධර්මයට ඇවිල්ලා ධර්මය අහන්න ඇවිල්ලා යනකොට මල් ගහක් උදුරගෙන යනවා. එතකොට හේතුව මොකද කියන්නේ? සිහිය නැහැ. ඒ කියන්නේ මම වැරදි කරන කෙනෙක් නෙවෙයි මම කියන්නේ මේ නිවැරදි වෙන්න පුළුවන් අය නිවැරදි වෙන්න අවස්ථාව ගොඩනගා ගන්නේ නැහැ. දැන් අපි උපතින්ම නිවැරදි වෙච්ච අය නම් අපි සංසාරේ යන්නේ නැහනේ. අපිට පව් කෙරෙන්නේ නැහැ නේද? උපතින්ම නිවැරදි වෙච්ච අය නෙමෙයි. එතකොට අපි මේ නිවැරදි වෙන්න පුළුවන් අය. ඒ නිවැරදි වෙන්නේ කොහොමද? වැරද්ද හඳුනාගෙන. දැන් අකුසල හඳුන ගන්නවා යා. අකුසල් වලට මුල අඳුන ගන්නවා ලෝභය, ද්වේෂය, මෝහය. කුසල් වලට මුල අඳුන ගන්නවා. ඒතර කුසල් සොරකම් නොකිරීම කුසලයක්. වර්ධිකාම සේවනයේ නොයදීම කුසලයක්. බොරු නොකීම කුසලයක්. දැන් අර පාණාතිපාතා වේරමණී කුසලං පාණාතිපාතන විස්තර කරන කොහොමද ශික්ෂාපද විස්තර කරන්නේ? නිහත දණ්ඩෝ අර පාණාතිපාතයි පාණාතිපාත වේරීම පාණාතිපාතා කියන සතුන් මරීමෙන් වැළකීම විස්තර කරන්නේ නිහිත දණ්ඩෝ දඬු මුගුරු අත්හැරපු නිහිත සත්තු අවියායුධ අත්හැරපු ලජ්ජී සතුන් මරීමේ ලැජ්ජා ඇති සබ්බ දයාපන්නෝ දයාමාත කරුණාවන්තෝ සබ්බ පාන භූතේසු හිතානුකම්පී සියලු සත්‍යයන් කෙරෙහි ඒ කියන්නේ පණ තීන සත්‍යයන් කෙරෙහි හිතානුකම්පීව වාසය කරනවා. ඒක තමයි කුසලය. ඊළඟට අදින්නාදාන වේරමණී කුසලං. සොරකම් කිරීමෙන් වැළකී සිටීම කුසලයකි. එතකොට කාමීසු මිච්ඡාචාරා වේරමණී කුසලං. වර්ධිකාම සේවනයෙන් වැළකී සිටීම කුසලයකි. මුසාවාදා වේරමණී කුසලං. බොරු කීමෙන් වැළකී සිටීම කුසලයකි. පිසුනා වාචා වේරමණී කුසලං. කේලාම් කීමෙන් වැළකී සිටීම කුසලයකි. පරුසා වාචා වේරමණී කුසලං. පරුස වචන වලින් වැළකී සිටීම කුසලයකි. සම්පප්පලාපා වේරමණී කුසලං. හිස් වචන වලින් වැළකී සිටීම කුසලයකි. දැන් මේවා වැළකී සිටනවා කියන්නේ දැන් මුසාවාදයෙන් වැළකී සිටනවා කියන්නේ මොකද? ඇත්ත කියන කෙනෙක් වෙනවා කියන එක. කේලම් කීමෙන් වැළකී ඉන්නවා කියන එකේ තේරුම මොකද්ද? පිරිස සමගි කරන කෙනෙක් කියන එක. මම හොඳට මතකයි මම පිරිස සමගි කළා එක අවස්ථාවක මම ලොකු පිනක් කරගත්තා. මේ සිරිපාද කැලේ මේ මහා වනාන්තරයේ හුදකලාව වාසය කරපු භාවනා කරමින් වාසය කරපු හාමුදුර කෙනෙක් හිටියා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ වයසට ගිහිල්ලා හොඳටම මේ පහළ පන්සලට සමහර අවස්ථාවල වඩිනවා. සිරිපාද කැලේ පැත්තේ මං ඉස්සර යනවා. මම මේ පන්සලට ගිහලා සුමානකමාර නැවතිලා තමයි මේ කැලේ යන්නේ. ඉතින් ওই හාමුදුරුවෝ ඉන්නවා. ඉතින් අපි හරියට ගෞරව කරන මේ හාමුදුරන්ට. දවසක් මම යනකොට ඒ ස්වාමීන් වහන්සේ පන්සලේ නැහැ. ඉතින් මං ඇහුවා කොහොමද ස්වාමීන් වහන්සේ කිව්වා මේ පොඩි නමක් එක්ක ප්‍රශ්නයක් ඇති වෙලා. ඒ පොඩි නම බැනලා මේ ස්වාමීන් වහන්සේට ඊට ස්වාමීන් වහන්සේට දේශයේ ඇති වෙලා හොඳටම ඒ ස්වාමීන් වහන්සේ වෙන පන්සලකට ගියා කිව්වා. ඉතින් මං ඇහුවා ඉතින් ඔබ වහන්සේලා කවුරුත් මේ සමගි කරන්න මහසි ගත්තේ නැද්ද කියලා. දැන් හොඳට බලන්න හිතලා අපේ සමාජය තුළ කවුරු හරි අසමගි නම් සමගි කරන්න කවුරුත් උදව් කරන්නේ නැහැ. පුළුවන් නම් ඕක අවුලවයි අනම්මනම් කියලා. මම දන්නේ මම ඒක හොඳට අත්විඳලා තියෙනවා.
අවුල වුණා මිස නිවන්නේ. ඉතින් මං ඇහුවා මේ පන්සලේ ආම්දුරු කීපනෙම ගැහුවා ඔබ වහන්සේලා මාසි ගත්තේ නැද්ද? දැන් මම කොළඹට යන්න ඕන. ඔබ වහන්සේලා මාසි ගත්තේ නැද්ද මේක? නෑ අපි බැලුවා කතා හරියන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ මම දැන් අර පොඩි ආම්දුරු ටික මේ ඇක්ටර් වෙච්ච කෙනෙක්. එතකොට මේ මම බැලුවා මේ පොඩි ආම්දුරු ඉස්සෙල්ලා කතාවට යන්න ඉස්සෙල්ලා මම ටික අද්දින එකලා. කතාවට කිට්ටු කරන්න පුළුවන්ද කියලා. එළොම් පස්සේ මේ හොඳ වචන කටින් පිට වෙනවා. මම ඒකට කල්පනා කළා කවුරු මෙයා නරකයි කිව්වා. මෙයා ওই කියන තරම් දරුණු කෙනෙක් නෙමෙයි. හොඳ කෙනෙක්. මං හිමීට හිතවත් වුණා. හිතවත් වෙලා මං ඇහුවා මේ ඔබ වහන්සේ කැමතිද ඔබ වහන්සේ නිසා තව කෙනෙක් යාගේ සියලු වටිනාකම් නැති කරගන්නවට? නෑ කිව්වා. මං දැන් බලන්න මේ ස්වාමීන් වහන්සේ ආචාර්ය ස්වාමීන් වහන්සේ කොච්චර ගුණ සම්පත් දිනු කරපු කෙනෙක්ද? මහා වනාන්තරේ ඉඳලා. දැන් ඔබ වහන්සේ කරපු කතාවට ඒ ස්වාමීන් වහන්සේ ගුණ සම්පත් ඔක්කොම පිළිුණා. දැන් දේශිනේ තියෙන්නේ. ඉතින් දැන් මේකෙන් ඔබ වහන්සේ ස්වාමීන් වහන්සේ බේරගත්තේ නැත්නම් ඔබ වහන්සේට පස්සේ කාලේ පසුතැවෙන්න වෙයි කිව්වා. ඇත්ත තමයි කියලා. මං එනම් ස්වාමීන් කරන දෙයක් කරන්නම්. දැන් මට එදා වෙලාවක් නැහැ. මං ආයෙ ගිහිල්ලා කොළඹ ඕකටම ආවව. මේකට මේ පන්සලේ ආවදුර මට කියන ඔබ වහන්සේ කොහේ කරනද මේ කොළඹ ඉඳලා මේ පන්සලේ ඉඳලා අපිට බැරි එක. මං කිව්වා නෑ මං කොහොම හරි මේක කරන්නම් කියලා. දැන් ඉතින් යන්න තියෙනවා මේ පන්සලට 75ක් පයින් යන්න ඕනේ. කාන්දක. ඉතින් යනවා දැන් යනවා. ගිහිල්ලා දැන් රෑ 7ට විතර මේ පන්සලට ගොඩ වුණා. ගොඩ වුණාම දැන් අර ස්වාමීන් වහන්සේ සැතපීලා. ඒ සනන්ට ගොඩ වයසයි. සැතපීලා ඉන්නවා. මං ඉතින් ළඟට ගිහිල්ලා කතා කළා. හොඳටම නිින්ද ගිහිල්ලා. ඇහැරෙන්නත් බැන්නේ. ආයෙ කතා කළා. මං වැන්දා. ස්වාමීන් වහන්සේ මං ඥානවන්දා වැන්දා. මං ස්වාමීන් වහන්සේ මේ අසවලා මං එක්කන් ආවා කිව්වා. ඌ මෙහෙත් ආවද කියලා. ඒකෙන් එකපාරට තරහ තමයි දැන් තියෙන්නේ. මං එතකොට කන්ට කළා කිව්වන්නේ ස්වාමීනි මේ එයාට හරි ප්‍රශ්නයක් කිව්වා. මොකක්ද කියලා මං කිව්වා ස්වාමීන් වහන්සේ දැන් ගොඩක් වයසයි. එයාට සමාව නොදුන්නොත් එයාගේ මුළු ජීවිතේම ආදරි කිව්වා. එයා දැන් පසුතැවෙනවා කිව්ව සමාව ගන්න විදියක් නැතුව. අනේ ස්වාමීන් වහන්සේ පිළිහිට වෙන්න එයාට කිව්වා. මොන නිස්සද්ද වුණා. ටිකක් වෙලා හිටියා. ආයෙනම් එන්න කියන්න කිව්වා. මං ඊට පස්සේ ගිහිල්ලා කිව්වා උගන්න ළමයි එකන් ගියා මුකුත් කතා බෑ. ඊළඟ වන්දින්න ඕන කියලා. ඉතින් අනේ ස්වාමීනි මට සමාව වෙන්න කියලා වැන්දා. වැන්දපු ගමන් අර ස්වාමීන් වහන්සේගේ දේශි කොහෙන් ගියාද නේ? පුතා සුවපත් වේවා කියලා ඔළුව අත ගෑවා. ඉදා ඉඳලා අර පොඩි හාමුදුරුවෝ ඒ ස්වාමීන් වහන්සේට උපස්ථාන කරන්න කැමති වුණා. ඊට පස්සේ අර පන්සලට ගියාම ඒ පොඩි හාමුදුරුවෝ පන්සලට ගියාම අර වාසික හාමුදුරුවෝ කොච්චර හිතවත්ද කියනවනේ හැරමිටික ගා එනවා මේ පොඩි හාමුදුරුවෝ බලන්න. මේ පොඩි හාමුදුරුවෝ එයාගෙන් විතරයි දැන් භාවනාව ඉගෙන ගන්නෙ. ඉතින් මම කල්පනා කළා මට හිතන වාරයක් පාසා පිං මට සතුටක් ඇති වෙනවා මම මේ වචනෙන් කරපු පිංකම්. ඒතර පිං කියනවා දැනගෙන ඉන්න ඕනේ අපි. කුසල් කියනවා දැනගෙන ඉන්න ඕනේ. දන්නේ නැත්නම් කරන්න බෑ. දවසක් තව එකක් ඔයාගේ වුණා. ඒ ඕස්ට්‍රේලියානු හාමුදුර කෙනෙක් මම හිතන්නේ බාත්රූම් එකකද කොහෙද නානවා. නානකට තව සිංහල හාමුදුර කෙනෙක් ඒ හාමුදුරන්ට බාත්රූම් ඇතුලේ නානවා. එළිය ඉඳලා බැනගෙන ගියා මෝ නානවා මුගේ නෑ මියුරයක් නෑ කියලා. එයා නිකන් අර කටකඩිච්ච හාමුදුර කෙනෙක්. එතකොට අර හාමුදුරන්ට තේරුණා මේ බැන්නේ යාට කියලා. මෝන රතු කරගෙන එළියට ආවා. දැන් අරයට ඉංග්‍රීසි බෑ. මට ඔය ටිකක් පුළුවන්. එතකොට දෝගනාව දැන් මෝන රතු වෙලා. එගො අර මොකද්ද කිව්වේ මට? මං කොහේ මාත් එක්ක කතා කළේ කියලා. එහෙමද? දැන් මාත් එක්කනේ බෑන්නේ කියලා. මං කොහේ මාත් එක්ක කතා කරලා ස්වාමීන් වහන්සේට ඒක ප්‍රශ්නයක් නෙකුත් නෑ කියලා. අනේ පත්කඩයක් තරංගිලා අර හඳුනට වැන්දා.
මට උපවාසය ගැන දේශයක් ඇති වුණා කියලා. ඒ හම්බුරු මගේ ළඟට දුවගෙන ඇවිල්ලා කියනවා අන්න බලන්න. අනේ යාට හොඳට ෂොක් එකක් වැදුනා. මට ඇවිල්ලා වැන්දන්නේ මේ දේශයක් ඇති වෙලා බලන්න මේ මෙහෙම කෙනෙකුට සමගි කරන්න පුළුවන් දේවල් ඇවිලි යනවා. ওই පන්සල් වල බණ්ඩ පිරිස එකතු වෙලා බින්දින්න පටන් ගත්තට පස්සේ බින්දින තාලේ කූඩැල්ල කැඩෙනවා වගේ. බින්දි යනවා. මොකද හේතුව මේ මාන්නෙන් බැටගන්නේ. එතකොට නිහතමානී වෙච්ච ගමන් කුසලයක් එතන. කුසලයක් හට ගන්නවා. මම මේ කියන්නේ මේ මම කරපු පින් කුසල්. නේ ගොඩක් අය දන්නේ නැහැ මේවා කුසල් කියලා. බුදු ධර්මයේ තුල මාන්නේ සඳහන් කරන්නේ මේ කොඩි උස්සන් ඉන්නවා කියලා. අපි ඔක්කො කොඩි අකුල ගන්න ඕනේ. ඒක තමයි හරියන්නේ. එතකොට පිසුනා වාචා වේරමණී කුසලං කේලා නොකීම කුසලයක්. කේලා නොකීමෙන් පාඩුවක් තියෙනවා. නමුත් මේ පාඩුව වටිනවා. කේලං කියලා ලාභය ගන්නවට වඩා. පරුසා වාචා වේරමණී කුසලං පරුස වචන වලින් වෙන්වීම කුසලයක් නෑ. පරුස වචන වෙන්න හේතුව බොහෝ විට කලබල වීම. ඊළඟට කොච්චර හොඳ කෙනෙක් වුණත් සමහරට කලබල වෙලා යනවා නම් ඒ කලබල වෙච්ච ගමන් එයාගේ අර මානසික බැලන්ස් එක නැතු වෙනවා. එතකොට යා මෙහෙම ගන්න වචනේ දානවා කලබල වෙලා. කලබල වුනේ නැත්නම් ඒ වෙලාවට එයාට අවස්ථාවක් ලැබෙනවා ඒක හිතලා ඒ වගේ මේ සැර වචන නැත්නම් ඒක බාල කරලා කියන්නේ. අන්න ඒක මේ පරුසා වාචා වේරමණී කුසලයික කුසලයි කියන බොහෝ දෙනෙකුට ඒක හොඳට කියලා දෙන්න පුළුවන් වෙනවා. සම්පප්පලාපා වේරමණී කුසලං හිස් දේවල් කතා නොකිරීම කුසලයක්. ඉතින් මේ නිසා මේ ඊළඟට අනවිජ්ජා කුසලං අනුන් සතු දේවල් ගැන ආසා කිරීම ආසා නොකිරීම කුසලයක්. අනුන් සතු දේවල් ආසා නොකරන්න නම් එයා ඒවා අනිත්‍ය දේවල් කියලා අවබෝධ කරගෙන ඉන්න ඕනේ. තමනුත් මේ අනිත්‍ය කෙනෙක්ගේ මමත් මේ මොකකටද මේ ආස කරන්නේ මම මේව අරගෙන යනවාද මම කියලා තමන්ට ජීවිතේ ගැන අවබෝධයක පිටවෙ එක්කනට අඳුන ගන්නවා මේව මම කරන්නේ කියලා කුසලයක්. අභ්‍යාපාදෝ කුසලං. අභ්‍යාපාදෝ කියන්නේ මෛත්‍රිය. මෛත්‍රී කුසලයක්. ඒ කියන්නේ වෛර නොකිරීම, තරහ නොකිරීම, පාලි නොගැනීම කුසලයක්. සම්මාදිට්ඨි කුසල. එතන සම්මාදිට්ඨි කියන්නේ මෙලොව පරලොව පිළිගැනීම. ඊළඟට හොඳ දේ පිළිගැනීම. ඊළඟට යහපත පිළිගැනීම. ඊළඟට මෞපියන් පිළිගැනීම. ඊළඟට මේ හොඳ දේ හොඳ විපාක තියෙනවා නරක දේ නරක විපාක තියෙනවා කියලා පිළිගැනීම. ඊළඟට ඕපපාතික සත්‍යය ඉන්නවා කියන පිළිගැනීම. ජීවිතය අවබෝධ කරපු ශ්‍රමණ බ්‍රාහමණයන් ජීවිතය ගැන කතා කරලා තියෙනවා ඇත්ත කියලා පිළිගැනීම. මේක හරිය වැදගත්. දැන් අපේ ජීවිත ගත්තොත් එහෙම මට නම් ඉස්සර ඉඳලා මට තේරෙනවා මට මේ පිළිලා තිබ්බා කියලා සම්මාදිට්ඨිය. ඒ කියන්නේ මට මේ බුද්ධ දේශනා ගැන සැක ඇති වෙන්නෙම නැහැ. මට පිළිලා තිබ්බා කියලා මට හිතෙන්නේ. ඒකට මම කීවද හිතෙන්නේ අන්නේ බුදුරජාණන් වහන්සේ අවබෝධයෙන් මේව දේශනා කරන්න කියලාමයි හිතෙන්නේ. එතකොට මට මේක වචනේ හරි අර්ථය අඳුන ගන්න අවබෝධ කරන්නමයි මට හිතෙන්නේ. අපිට තේරෙනවනේ අපේ හිතේ ඇති වෙන ප්‍රශ්න කොට අපිට වර්ධින වැරදිලි. එතකොට අපිට තේරෙනවා එතකොට අනේ අපිට මේ වර්ධින්නේ අවබෝධයක් නැති නිසානේ. අවබෝධයක් තිබ්බනම් මේ වෙන්නේ නැහැ. අන්න එතකොට තේරුම් ගන්නවා එයා මේ කුසලයකට පිටන්න උවමනා කරන මුල් අලෝභෝ කුසල මූලං. ඒ කිව්වේ ලෝභ නැතිකම. ලෝභය නැතිකම කුසල මූලයකි. අදෝසෝ කුසල මූලං. දේශේ නැතිකම කුසල මූලයකි. අමෝහෝ කුසල මූලං. මුලාවක් නැතිකම කුසල මූලයකි. මෙන්න මේ කාරණා ටික යාට ජීවිතය ගැන දන්නවා නම් එයාට තියෙනවා මොකද තියෙන්නේ? සම්මා දිට්ඨිය. ආන්නේ සම්මා දිට්ඨිය ඇති වුණොත් වාසිය වුණ තියෙනවා. සාරිපුත්ත මහ රහතන් වහන්සේ වදාරනවා පින්වත් ආයතතුනි යම් දවසක ආර්ය ශ්‍රාවකයා ඔය විදිහට අකුසලයේ දන්නවා නම්
අකුසල් මුල් දන්නවා නම් කුසල් දන්නවා නම් කුසල මුල් දන්නවා නම් එයාට අවස්ථාවක් ලැබෙනවා කියනවා සියලු රාගානුසය ප්‍රහාණය කරලා. රාගානුසය කියලා කියන්නේ අවස්ථානුකූලව හිතේ මතුවෙන රාග කෙලෙස් ප්‍රහාණය කරලා. පටිඝානුසය අනුසය කියලා කියන්නේ මේ ඇතුලේ තියෙන්නේ අපිට හොයන්න බෑ. අර මං කිව්වේ අර දත් වගේ. ඉපදුන්නට උපදිච්චකම දත් නැහැනේ ඇතුලේ තියෙන්නේ හොයන්න බෑ. වෙලාවට දත් එන උඩට. ඒ වගේ තමයි මේ අනුසය. එතකොට පටිඝානුසයම් පටිවිනෝදෙත්තා මේ පටිඝය ගැටීම අමනාපේ නැමැති අනුසය දුරු කළා. අස්මීති දිට්ඨිමානානුසයන් සමෝනිත්වා මම වෙමි කියන දෘෂ්ටිගත වීමෙන් ඇති වෙන මාන්නේ මුලින්ම නැති කළා දාලා. අවිජ්ජම් පහය අවිද්‍යාව ප්‍රහාණය කළා. විද්‍යාව උපාදේත්වා විද්‍යාව උපදවාගෙන දිත්තේව ධම්මේ දුක්ඛසන්ත කරෝ මේ ජීවිතේටම රහත් වෙනවා. එතකොට කියන ආශපතින ඔච්චරයි කියන උපමනකින් ශ්‍රාවකයා සම්මාදිට්ඨිය සම්පූර්ණයි කියන. දෘෂ්ටි ඍජුයි කියනවා. ධර්මයේ කෙරෙහි නොසෙල්ලෙන ප්‍රසාදයෙන් යුක්තයි කියනවා. ආදතෝ ීම සද්ධම්ම මේ සද්ධර්මයට ආහු කෙනෙක් කියනවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා සාදු සාදු කියලා අනුමෝදන් වුණා. අනුමෝදන් වෙලා කියනවා මේ පින්වත් සාරිපුත්යන් වහන්සේ මේ සම්මාදිට්ඨිය ඇති වෙන දෘෂ්ටිය ඍජු වෙන මේ ධර්මයේ පිළිබඳව නොසෙල්වෙන පැහැදීම ඇති වෙන ධර්මයට පැමිණෙන තවත් ක්‍රම නැද්ද? තවත් ක්‍රම නැද්ද කියලා සම්මාදිට්ඨියට. සාරිපුත්ත මහ රහතන් වහන්සේ වදාළ තවත් ක්‍රම තියෙනවා. ඔන්න ඊළඟට තව ක්‍රමයක් දේශනා කරනවා. දේශනා කරනවා පින්වත් ආයතතුන් වහන්සේ යම් දවසක ආර්ය ශ්‍රාවකයා ආහාර ගැන අවබෝධයක් තියෙනවා නම් ආහාර හටගන්නේ මොකෙන්ද කියලා අවබෝධයක් තියෙනවා නම් ආහාර නිරුද්ධ වීම ගැන අවබෝධයක් තියෙනවා නම් ආහාර නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව ගැන අවබෝධයක් තියෙනවා නම් එයාට තියෙනවා සම්මා දිට්ඨිය. ඒ ආර්ය ශ්‍රාවකයාගේ දෘෂ්ටි ඍජුයි. ඒ ආර්ය ශ්‍රාවකයා ධර්මයේ කෙරෙහි නොසැලෙන පැහැදීමෙන් යුක්තයි. අන්නේ ආර්ය ශ්‍රාවකයා මේ සද්ධර්මයට පැමිණිච්ච කෙනෙක්. දැන් ඔන්න සාරිපුත්ත මහ රහතන් වහන්සේ ඒක තෝරනවා. දැන් කලින් අපි ඉගෙන ගත්තේ මොකද්ද? අකුසල මුල්. ළඟට කුසල මුල්. දැන් මෙතන ඉගෙන ගන්න හදන්නේ දැන් ආහාර හට ගැනීම, ආහාර නිරුද්ධ වීම, ආහාර නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදා මාර්ගය. සාරිපුත්ත මහ රහතන් වහන්සේ විස්තර කරනවා ආශ්මතුන් වහන්සේ ආහාර වර්ග 4ක් තියෙනවා. ඉපදිච්ච සත්‍යයන්ගේ පැවැත්මටත් උපතක් කරා යන සත්‍යයන්ට අනුබල දෙන්නත් තමයි මේ ආහාර 4 තියෙන්නේ. එතකොට ආහාර වර්ග 4 මොනවටද තියෙන්නේ? ඉපදිච්ච සත්‍යයන්ගේ පැවැත්මටත් උපතක් කරා යන සත්‍යයන්ට අනුබල දෙන්නත් තමයි තියෙන්නේ. ඒ 4 තමයි කබලින්කාර ආහාරය. ගොරෝසු හෝ සියුම් හෝ කබලින්කාර ආහාරය. 2 ස්පර්ශ ආහාරය. 3 මනෝ සංචේතන ආහාරය. 4 විඥාන ආහාරය. ගොරෝසු හෝ සියුම් හෝ කබලින්කාර ආහාරය. දැන් අපිට සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන්නේ ගොරෝසු වූ කබලින්කාර ආහාරය. දැන් දෙවුලු වගේ තැන්වල තියෙන්නේ සියුම් වූ කබලින්කාර ආහාරය. එතකොට මේ ආහාරය ඉපදිච්ච සත්‍යයන්ටත් උපකාර කරනවා, උපතක් කරා යන්නත් උපකාර කරනවා. ඊළඟ ආහාරය මොකක්ද? දැන් ආහාරය කියන්නේ පෝෂණ ක්‍රියාවලිය. දැන් අපි යැපෙන්නේ ඔය ආහාරය. ඊළඟ ආහාරය මොකද්ද? ස්පර්ශ ආහාරය. ඇහි රූපයයි විඥානයයි එකතු වුණාම ඇහි ස්පර්ශය. කනයි ශබ්දයි විඥානයයි එකතු වුණාම කනේ ස්පර්ශය.
නාසයේ ගඳ සුවඳයි විඥානය එකතු වුනහම නාසයේ ස්පර්ශය. දිවේ රසය විඥානය එකතු වුනහම දිවේ ස්පර්ශය. කයයි පහසයි විඥානය එකතු වුනහම කයේ ස්පර්ශය. මනසයි අරමුණේ විඥානය එකතු වුනහම මනසේ ස්පර්ශය. ස්පර්ශය ආහාරයක් කියලා අපිට තේරෙන්නේ නැහැ. මොකද හේතුව අපි හැමතිස්සෙම ලෝකෙන් බලනවා. කණෙන් අහනවා, ආග්‍රහණය කරනවා. අපිට මේක මේ පැවැත්මට අනුබල දීලා තියෙන පෝෂණය වෙන දෙයක් කියලා තේරෙන්නේ නැහැ. ඒකට මේක හොඳට තේරුම් යන්නේ අපිට මේ ධර්ම මාර්ගයේ ගියොත් විතරයි. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මනෝ සංචේතන. මනෝ සංචේතන කියන්නේ කර්මය. මනසින් ඇති වෙන කර්ම තමයි ඊළඟ ආහාරයට පෝෂණය වෙන්නේ උපන් සත්‍යයට. හතරවෙනි ආහාරය තමයි විඥානය. විඥානය ඇහි හට ගන්න විඥානය, කනේ හට ගන්න විඥානය, නාසයේ හට ගන්න විඥානය, දිවේ හට ගන්න විඥානය, කයේ හට ගන්න විඥානය, මනසේ හට ගන්න විඥානය. ඉතින් බුදුරජාණන් වහන්සේ මේක හරි ලස්සන උපමාවලින් මේ විඥාන ආහාරය ගැන පෙන්වා දීලා තියෙනවා. දැන් අපි මොනවා හරි තරහසිතකින්, වෛරසිතකින්, නපුරුසිතකින් යමක් කළොත්, එහෙම නැත්නම් අපි මොනවා හරි අපි දැන් අපි කලින් ඉගෙන ගත්ත එකක්ම ගමු. ආර අකුසල මූලයක මෙහෙවීමෙන් අපි අකුසල කරන්න තියෙන්නේ. වෙන එකක් නැහැ. ඒතර අකුසල මූලයක මෙහෙවීමෙන් අපි අකුසල් කරනවා. කරනකොට මොකද වෙන්නේ? විඥානයේ තමයි ඒකේ පිහිටන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ඒක අකුසල් කළාම ඒ විඥානය මේ කුහුඹ ඇටයක් වගේ කියනවා. දැන් කුහුඹ ඇටයක් පැලවුණොත් පොළවේ ඒ කුහුඹ ඇටේ පෘථිවිසාරේ උරාගෙන කුහුඹ ඇටේ පැලවෙනවා හොඳට. පැලවිලා ලොකු වුණාට පස්සේ කුහුඹ ඇටේට පුළුවන් ද මිහිරි පළතුරක් බිහි කරන්න? බෑ. කුහුඹ ඇටේට පුළුවන් කොළ හදන්න පුළුවන්, මල් හදන්න පුළුවන්, ගෙඩි හදන්න පුළුවන්. නමුත් ඔක්කොම දේවල් තිත්තයි. මොකද හේතුව ඒ ඔක්කොම තිත්ත ටික උරුම කරගෙන තමයි කුහුඹ ඇටේ තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් කුසල් මුල් වල පිළිදලා තමයි කුසල් කරන්න තියෙන්නේ. කුසල් මුල් වල පිළිදලා කුසල් කරනකොට ඒක මේ පැණිරස දෙයක් වගේ කියනවා. උග්ගසක් හිටවනවා පොළවේ. උග්ගසක් පොළවේ හිටුවට පස්සේ පෘථිවිසාරෙම අරගෙන උග්ගහ පැලවෙනවා. උග්ගහ පැලුණාට පස්සේ උග්ගහේ බොඩේ තුල තියෙන්නේ සම්පූර්ණයෙන් තියෙන මිහිරි ප්‍රණීත රසයෙන් යුතු උප්පැණි. මොකද හේතුව හිතේ පැලවෙච්ච දේ මිහිරි දෙයක් නිසා. මේ වගේ කියනවා හොඳ කරනකොට විඥානය සකස් වෙනවා යහපත පිණිස. නරක කරනකොට විඥානය සකස් වෙනවා යහපත පිණිස. ආත්ම දෘෂ්ටි හිතුව පුද්ගලයාට මේක හොයන්න බෑ. එයා හිතන්නේ මේක තමන් විසින් කරපු එකක්, තමන්ට මේක අයින් කරගන්න පුළුවන් කියලා. එයා දන්නේ මේක හේතුඵල ධර්මයක සිද්ධියක් කියලා. ධර්මයේ අවබෝධ කරන්න තමයි මෙයාට හේතුඵල ධර්මයක් කියලා මේක තේරුම් යන්නේ. තණ්හා සමුදය ආහාර සමුදයෝ. එතකොට මේ සතර ආහාරයන් හටගන්නේ ආසාව හට ගැනීමෙන්. මේ ආහාර හතර කෙරෙහි ආසාව හට ගැනීමමයි ආහාර හතර පවතින හේතු වෙන්නේ. දැන් ආහාර හතර හටගන්නේ ආසාවෙන් නම් ආහාර හතර නැති වෙන නම් මොකද්ද නැති වෙන්න ඕනේ? ආශාව නැති වෙන්න ඕනේ. එතකොට මේ ආහාර හතර ආශාව නැති වෙලා ආහාර හතර නැති වෙන්න නම් ඒකට මාර්ගයක් තියෙනවා. මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට යම් කෙනෙක් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මාර්ගාංග පුරුදු කරනවා නම් එයා මේ ආහාර මේ හතරෙනුත් නිදහස් වෙනවා. ඉතින් බුදුරජාණන් මේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ දේශනා කරනවා ඔන්න ඕක කියනවා සම්මා දිට්ඨිය. එතකොට ආහාර ගැන අවබෝධයක් යාලා තියෙනවා. ආහාර හතර හටගන්නේ තෘෂ්ණාවෙන් කියලා අවබෝධයක් තියෙනවා. තෘෂ්ණාව නිරුද්ධ වීමෙන් ආහාර හතර නිරුද්ධ වෙනවා කියලා අවබෝධයක් තියෙනවා. ඒ සඳහා තියෙන මාර්ගය ආර්ය ශ්‍රාණික මාර්ගය කියලා අවබෝධයට ආවනම් එයාට ඒ තුල සම්මා දිට්ඨිය තියෙනවා. ඉතින් ඒ ආර්ය ශ්‍රාවකයාට පුළුවන් වෙනවා සීල ආකාරයෙන්ම රාග අනුසය ප්‍රහාණය කළා, පටිඝ අනුසය දුරු කරලා මේ මම කියලා මේ දෘෂ්ටි සහගත මාන්නේ දුරු කර මුලින්ම මේ විනාශ කළා, අවිද්‍යාව ප්‍රහාණය කළා, විද්‍යාව උපදවාගෙන මේ ජීවිතයේදීම රහතන් වහන්සේ නමක් වෙන්න
අරහත්ත්වයටපත් වෙන්න පුළුවන් කියනවා. මෙපමණකින් මේ සම්මාදිට්ඨිය සම්පූර්ණ වෙනවා. දැන් අපිට ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල ඔය මොනවා හරි ක්‍රමයකින් මේ කියන ක්‍රම වලින් තමයි සම්මාදිට්ඨියට අපිට එන්න තියෙන්නේ. වෙන ක්‍රම නැහැ. වෙන මොනවා කළත් අපි මේ ක්‍රමයකින් මේ ක්‍රම 16ක් තියෙනවා. 16න් එකකින් සම්මාදිට්ඨියට આવොත් නිසා වෙන ක්‍රමයක් තියෙනවා නම් උන්වහන්සේ මෙතනදී ඒකත් දේශනා කරනවා. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ ආහාර ගැන වදාළ දෙසුම අහලා ඒ ස්වාමීන් වහන්සේලා සාදු සාදු කියලා අනුමෝදන් වුණා. අනුමෝදන් වෙලා බලන්න මේ කොයිතරම් දියුණු සමාජයක්ද කියලා කලබල නැහැ. සාදු සාදු කියලා අනුමෝදන් වෙලා ආය ආනවා. පින්වත් සාරිපුත්තයන් වහන්සේ මේ සම්මාදිට්ඨිය ඇති වුණා කියන්නේ දෘෂ්ටි ඍජු වුණා කියන්නේ නොසෙල්ලෙන ප්‍රසාදයක් ධර්මයට ඇති වුණා කියන්නේ ශාසනයට ආවා කියලා කියන්නේ හේතු වෙන තවත් ක්‍රම තියනවාද කියලා අහනවා. සානකට සාරිපුත්ත මහරහතන් වහන්සේ උත්තර දෙනවා මේ ආයතන වහන්සේ තව ක්‍රමයක් තියෙනවා කියලා විස්තර කරනවා. යම් දවසක ආර්ය ශ්‍රාවකයා දුක්ඛංච පජානාති දුක්ඛාරය සත්‍ය ගැන අවබෝධයක් තියෙනවා නම් දුක්ඛ සමුදයංච පජානාති දුක හට ගැනීම ගැන අවබෝධයක් තියෙනවා නම් දුක්ඛ නිරෝධංච පදානාති දුක නිරුද්ධ වීම ගැන අවබෝධයක් තියෙනවා නම් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදංච පජානාති දුක් නිරුද්ධ වන්නා වූ වැඩපිළිවෙල ගැන අවබෝධයක් තියෙනවා නම් මිපමණකින් ඔහුට ආර්ය ශ්‍රාවකයා සම්මාදිට්ඨිය යුක්තයි. එයාගේ දෘෂ්ටිය ඍජුයි. එයා ධර්මයේ කෙරෙහි නොසෙල්ලෙන පැහැදීමට ඇවිල්ලා එයා මේ සද්ධර්මයට ආපු කෙනෙක්. දැන් අපි බොහෝ විට බුද්ධ දේශනාවලින් අපිට මුණ ගැහෙන්නේ සම්මාදිට්ඨිය විස්තර කිරීමේදී මේ කොටස තමයි. හැමතැනම සම්මාදිට්ඨිය විස්තර කරන්නේ චතුරාර්ය සත්‍ය ගැන කියන අවබෝධය හැටියට. එතකොට ඒක තමයි අපි හැමතැනම විස්තර කරන්නේ. ඒකට පොදුවේ මේ සම්මාදිට්ඨිය කියලා කියන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය දෙකක් තියෙනවා මතක තියාගන්න. ලෞකික සම්මාදිට්ඨිය ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා. අපි අර මේ කුසල් කියන තැන දැන් අපි ඉගෙන ගත්තනේ මේවා කුසල් මේවා කුසල මුල් කියලා. ඒ කුසල් කියන එකේ අගට තියෙනවා සම්මාදිට්ඨිය කියලා අපි ඉගෙන ගත්තේ. එතන කියන්නේ දන් දීමේ විපාක තියෙනවා, පින් කිරීමේ විපාක තියෙනවා, හොඳ කිරීමේ විපාක තියෙනවා, මහෝපියෝ ඉන්නවා, මිලෝ තියෙනවා, පරලෝ තියෙනවා. පින්කොලොත් පින් සැප ලැබෙනවා, පවකොලොත් දුක් ලැබෙනවා, ඕපාතික සත්‍යය ඉන්නවා. ජීවිත අවබෝධය කරපු මුනිවරයන් වහන්සේලා ධර්ම දේශනා. මේ අවබෝධයට තමයි එතන කිව්වේ සම්මාදිට්ඨිය. ඒක ලෞකික සම්මාදිට්ඨිය. ලෞකික සම්මාදිට්ඨිය කිව්වේ මොකද ඒකට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ ඒක සැප ලැබෙන මත්තේ විපාක ලැබෙන සුගති උපත පිණිස හේතු වන සම්මාදිට්ඨිය. මෙතන සම්මාදිට්ඨිය කියලා කියන්නේ සියලු උපත් ප්‍රහාණය කරන නිවන පිණිස පවතින සම්මාදිට්ඨිය. මේක තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේන ලෝකෝත්තර සම්මාදිට්ඨිය. ඒක විස්තර කරනවා ඔන්න දුක විස්තර කරනවා. කොහොමද විස්තර කරන්නේ? ඉපදීම දුකක්. ජරාවටපත් වීම දුකක්. රෝග පීඩා වැළඳීම දුකක්. මරණය දුකක්. ශෝක වීම දුකක්. වැළපීම දුකක්. කායික දුක දුකක්. මානසික දුක දුකක්. සුසුම් ගැලීම දුකක්. යමක් කැමතිද නොලැබීම දුකක්. කොටින්ම පංච උපාදානස්කන්ධයේ දුක. මේක තමයි අවබෝධ කළ යුතු දුක නම් වූ ආර්ය සත්‍යය. දුක්ඛ සමුදය තමයි පුනර්භවී කරා යන ආස්වාදයෙන් ඇලෙන ඒතන ආසාවෙන් පිළිගන්නා තණ්හාව, කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. ඒක තමයි දුකේ හට ගැනීම. දුක නිරුද්ධ වීම තමයි ඒ තණ්හාවම ඉතිරි නැතුව නොයල්මෙන් නිරුද්ධ වීම. අත්තරීම, බැහැර කිරීම, මිදීම, ආලේ රහිත වීම. දුක් නිරුද්ධ වීමේ ප්‍රතිපදාව තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට මේ කරුණ ගැන තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ වැඩිපුරම විස්තර වෙන්නේ. ඒක තැනක බුදුරජාණන් වහන්සේ මේ ඇක්ටේරියා කියලා ගස් జాතියක් තියෙනවා දැකලා තියෙනවා. සුවඳ මල්ලින්නේ. ඒ වගේ මේ වනාන්තරයක
බුදුරජාණන් වහන්සේ ඇක්ටීරියා කොළ ටිකක් මෙව බිමින් අහුල ගත්තා. අහුලගෙන භික්ෂුන් වහන්සේලාගෙන් ඇහුවා මහණෙනි මේ ඇක්ටීරියා මගේ අතේ තියෙන ඇක්ටීරියා කොළද වැඩි? මේ වනාන්තරයේ තියෙන ඇක්ටීරියා කොළද වැඩි කියලා. කිව්වා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේගේ අතේ ඊටා ස්වල්පයක් තියෙන්නේ. වනාන්තරේ මහා ගොඩක් තියෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ මහණෙනි මේ ලෝකය ගැන මට තියෙන අවබෝධය මේ වනාන්තරවල කොළ වගේ කිව්වා. නමුත් මම ඔබට කියලා තියෙන්නේ මේ අතට ගත්තු කොළ ටික වගේ ප්‍රමාණයක් කිව්වා. ඒ මොකද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අවබෝධ කරපු සියලුම දේවල් තමන්ගේ ජීවිතේට ඉච්චර ප්‍රයෝජනවත් නෑ කියනවා. ඒක යහපත පිණිස නිබ්බිදා පිණිස විරාගයේ පිණිස නිරෝධයේ පිණිස සම්බෝධියේ පිණිස නිවන පිණිස හේතු වෙන්නේ නැහැ කියනවා. කියන මහණෙනි මම දේශනා කරන්නේ මේ ප්‍රයෝජනවත් දේ පමණයි කියනවා. ප්‍රයෝජනවත් දේ පමණයි දේශනා කරන්නේ ඒ තමයි ඒක හේතු වෙනවා කියන අවබෝධයේ පිණිස නිවීම පිණිස ජීවිත අවබෝධයේ පිණිස සම්බෝධියේ පිණිස නිවන පිණිස හේතු වෙනවා. ඒ අනාහි මේ චතුරාර්ය සත්‍යයයි මම මේ දේශනා කරන්නේ කියලා උන්වහන්සේ ඒ ඇක්ටීරියා වනේ ඉඳගෙන දේශනා කළා. අනිත් බොහෝ තැන්වල දේශනා කරන මාන්නේ මේ ආර්ය සත්‍ය හතර දේශනා කරන්නමයි මම මේ ආවේ කියලා. එතකොට අපිට පේනවා දැන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාටත් කියනවා ආර්ය ශ්‍රාවකයා. ධර්මයට කියනවා ආර්ය සත්‍ය. රහතන් වහන්සේට කියනවා ආර්යයන් වහන්සේලා. එතකොට මාර්ගයට කියනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය කියලා කියන්නේ ලෝකේ ඒ කාලේ තිබිච්ච ශ්‍රේෂ්ඨ අයට පාවිච්චි කරපු වචන. ඒක තමයි බුදුරජාණන් වහන්සේ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාට ආර්ය කියනවා. ඊළඟට මේ ලෝකේ ශ්‍රේෂ්ඨ අවබෝධයට ආර්ය කියනවා. ඒ කරා යන කෙනාට ආර්ය ශ්‍රාවකයා කියනවා. එතකොට ඉතින් බුදුරජාණන් මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා යම් කෙනෙක් ඔන්න ඔය ක්‍රමයට දුක ගැන මේ චතුරාර්ය සත්‍ය ගැන අවබෝධයක් ඇති කරගත්තා නම් ආන් ඒකයාගේ සම්මාදිට්ඨිය කියනවා. දැන් පින්වත්නි මේ ධර්මාර්ගේ යන්න කරුණු දෙකක් එකතු වෙන්න ඕනේ. දැන් මේ තමයි බාහිරින් අහන එක. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බාහිරින් කල්යාණ මිත්‍රයා තරම් උපකාර වෙන කිසිවක් නැහැ කියනවා. ඒ කල්යාණ මිත්‍රයා තමයි බුද්ධ වචනේ පැහැදිලි කරලා දෙන්නේ. අභ්‍යන්තරිකව යෝනිසෝ මනසිකාරය තරම් උපකාර වෙන දෙයක් නැහැ කියනවා. දැන් බුද්ධ වචනේ බාහිරින් පැහැදිලි කරලා දුන්නාත් ඒ බාහිරින් පැහැදිලි කරලා දෙන බුද්ධ වචනය මතක තියාගෙන එයාට ඒ විදිහට කල්පනා කරන්න පුළුවන්කම තමයි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. එතකොට ඒ විදිහට කල්පනා කිරීමේ කුසලතාවය තුල නැත්තම් එයා තුල යෝනිසෝ මනසිකාරය නැහැ. ඒ යෝනිසෝ මනසිකාරයේ උපතින් එන්න ඕන එකක්. ඒ කියන්නේ දැන් අපිට උපතින් ඇස් ලැබෙන්නේ. ඒ පුදුනට පස්සේ ඇස් හයි කොල්ල නැහැ. උපතින්ම තමයි ඇස් දෙක ආවේ අපිට. කන් දෙක ආවේ, නාසය ආවේ. කන, දිව, ශරීරේ, හිත. ඔය හයම අපිට ඉස්තාලෙන් ගෙනාවා. අපි අම්මලා ගෙදර අපි අරගෙන එකට ඔය හයම තමයි ගෙනාවි පුදුනා කියලා. එතකොට මේ මනසේ තියෙන කුසලතාවයක් තමයි ඒ අපිට ලැබිච්ච මනසේ තියෙන කුසලතාවයක් තමයි මේ ශ්‍රේෂ්ඨ දෙයක් අල්ලගෙන ඒක හිතන්න පුළුවන්කම. ඒකට තමයි යෝනිසෝ මනසිකාරය කියන්නේ. ඒක පිළිගන්න ඕනේ. උපතින් පිළිගන්න ඕනේ. දැන් ඒකයි අපිට හොයන්න බැරි මේක. එතකොට ඒ උපතින් පිළිටපො ඒක ගියාත්මික කරපු පවපින මත බලපනවා. ඔව්. ඒකයි උපතින් පිළිගන්න සම්පූර්ණ අපිට වාසනාවක් මත තියෙන්නේ. ඒ කියන්නේ අපි නමුත් අපිට හොයන්න බෑ. හොයන්න බෑ කියන්නේ අපිට යෝනිසෝ මනසිකාරය තියෙනවද නැද්ද කියන කාරණේ හොයන්න බෑ. මොකද අපේ හිතේ කුසලතාව ගැන අපි දන්නේ නැහැ. අපි අධ්‍යයනය කළේ නැහැ අපේ හිත. අපිට හොයන්න බෑ. අපිට තියෙන්නේ ධර්මයේ හැසිරෙන්නයි. ධර්මයේ හැසිරෙන්න මහන්සි ගනිද්දී ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න අර කුසලතාවය තමයි. ඒ කුසලතාවය නැත්තම් යා ඒ උත්සාහ ගන්න ඕනේ. ඒත් උත්සාහ ගන්න ඕනේ. මොකද හේතුව අපිට හොයන්න බෑ යාගේ කුසලතාවය වැහිලා තියෙන්න පුළුවන්. දැන් අපි ගත්තොත් දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා සමහර ස්වාමීන් වහන්සේලා සමාධි මාත්‍රයක් උපදව ගන්න බැරි. එතකොට දැන් උන්වහන්සේලාට පේනවා සමහර අය හොඳට සමාධිය වඩනවා.
දැන් එයාට සමාධියක් නැහැ. දැන් මහන්සි වෙනවා. දැන් වැදගත් වෙන්නේ මොකද්ද? සමාධියක් නැතුව තියාගෙන යාගේ මහන්සි වීම. ධර්මයේ හැසිරීම වැදගත් වෙන්නේ. දැන් ඊට පස්සේ මොකද උනේ? දැන් මෙයා මහන්සි වෙනවා. අන්තිමට මෙයාට කල්පනා කරන වැඩක් නැහැ ජීවිතේ. මොන කරදරයක්ද කියලා. දැන් එයා කල්පනා කරනවා මීට වඩා හොඳයි මට ගේ ජීවිතේ ඉන්න ඕනෙත් නැහැ. මට මේ ධර්ම මාර්ගේ නැත්තම් මට ජීවත් වෙලා දෙකුත් නැහැ කියලා කල්පනා කර ඉන්නවා. ඉන්නකොට මේ ඒ දේතනාරාමේ ස්වාමීන් වහන්සේලාගේ ණයෙක් ඉඳලා අහුවෙලා ඒ ණයාව කලයකට දාලා වහලා ගෙනියන ලෑස්ති. අර හාමුදුරුවෝ මොකද්ද අපි මේ ණය ගෙනියන දෙන්න මං ගිහින් දාන්නම් කියලා මෙයා ගත්ත ණයාව. මෙයා හිතේ තියෙන ණයට කියලා දෂ්ට කරව ගන්න. දැන් මෙයා ගියා කැලේට. ගිහිල්ලා ණය කලිය ආස්සේ ඉන්න මෙයා අත දෑවා. අත දාලා හොල්ලනවා දෂ්ට කරපි කියලා. දෂ්ට කරන්නේ නැහැ. ඇදලා ගත්තා. පේනේ උපන්නෙත් නැහැ. හෙල්ලුවා. ඒත් නැහැ. වීසි කළා ගියා. ඊළඟ තමුණාදල බොරු කිව්වා. මොකද්ද කියලා? ණයක් නෙමෙයි කිව්වා. ගැරන්ටි කිව්වා. නෑ අපි ණයක් කල්ලා දෙන්නේ කිව්වා. ඊට පස්සේ නෑ මම අත දාලා හෙල්ලුවානේ. ආන්න එතකොට එළිය උනා. මේ ණයට කියලා දෂ්ට කරගන්න මෙයා හැදුවා කියලා. බුදුරජාණන් වහන්සේ ළඟට පණිවිඩය ගියා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි සර්පෙක් නෙමෙයි කිව්වා. ඌ ණයමයි. කලින් ජීවිතේ මෙයාගේ සේවකයා. ඒක නිසා ඌට හිතුන්නේ නැහැ කිව්වා ඒක කරන්න. මම අපිට තේරෙන්නේ නැති ලෝකේ මොන වගේද කියලා. ඌට හිතුන්නේ නැහැ. මෙයා ඒත් මහන්සි ගන්නවා. අවුරුදු 25ක් මෙයා චිත්ත සමාධියක් නෙතු මහන්සි අරන් තියෙනවා. දැන් අවුරුද්දක් දෙකක් නම් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක අනේ මට පිනක් නැහැ කියලා. අවුරුදු 25ක් කෙනෙකුට හිතෙන්නම පුළුවන් මට මේක පිනක් නෑමයි කියලා. නමුත් බලන්න පින තිබුණා. දැන් අන්තිමට මම කල්පනා කළා වැඩක් නෑ මට මේ ජීවිතේ කියලා. මෙයා ගිහින් මේ වනාන්තරයට ගියා දැලපියෙන් බෙල්ල කපා ගන්න කියලා. දැලපියේ තියෙන එකටම හිත එකඟ වුණා. දැලපිය විසිකලා භාවනා කරන්න පටන් ගත්තා. අරහත්ත්වයටපත් වුණා. එතකොට එයාට නොතේරි එයාගේ හිතේ කුසල් මෝරලා තිබුණේ නැද්ද? එයාට ප්‍රකට නැහැ. නිසා අපි මේ දියුණුව සම්බන්ධයෙන් අපි දන්නේ නැහැ. ඒ නිසා අපිට සමාධියක් ඇති වෙච්ච පමණින් දියුණුනා කියන්න බෑ. සමාධියක් නැති වෙච්ච පමණින් දියුණු නැහැ කියන්නත් බෑ. අපි ඒක හොඳට අඳුනාගෙන ඉන්න ඕනේ කාරණයක්. මොකද හේතුව දැන් දේවදත්ත මෙහෙම කෙනෙකුට ක්වික්ලි සමාධිය උපදව ගත්තා. ධානය වලට ගියා. අභිඥා උපදව ගත්තා. 이르දි ප්‍රාතිහාර්ය පෑවා. නමුත් එපමණකින් එයා ශ්‍රේෂ්ඨ වුණාද? නෑනේ. ඒ නිසා ධර්ම මාර්ගය සම්බන්ධයෙන් අපිට තියෙන්නේ නොකඩවාම ධර්මයේ හැසිරීමමයි. එතකොට යෝනිසෝ මනසිකාරය උපකාර වෙනවා කියලා අපි අහුවට පස්සේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනෙන් අපි මහසි ගන්න ඕනේ ඒක තේරුම් ගන්න ආකාරයට. කොච්චර නොතේරුණත් අපි මහසි ගන්න ඕනේ. දැන් මහසි ගන්නද දැන් මම මේ ධර්ම මාර්ගයේ මම මේ අත්තරින් නැතුව මම මේක කොහොම හරි මට මේ ජීවිතය අවබෝධ කරගන්න ඕනේ. මම අත්තරින් අවුරුදු ගානක් තිස්සේ මේ කියෝ මේ තාම මහසි ගන්නේ. අතරින් නැතුව. අතරිපයි ඉන්නවා. මේ කරන්නේ දැන්නේ අතරිපයට. මොනව කරන්නේ? ඒ වගේ මේ ධර්ම මාර්ගයේ යන්න මේ ඒ වගේ ලොකු මේ අප වාසනාවක් ඕනේ. ඉතින් බුදුරජාණන් මේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ දේශනා කළා මේ විදිහට චතුරාර්ය සත්‍ය ගැන දන්නවනම් එයාට නිවන් අවබෝධ කරගන්න අවස්ථාවක් සැලසෙනවා. ඒක යාගේ සම්මා දිට්ඨිය. ඊළඟට ඒ ස්වාමීන් වහන්සේලා සාදු සාදු කියලා අනුමෝදන් වුණා. දැන් අපි සම්මා දිට්ඨිය ඇති වෙන කාරණා කීයක් ඉගෙන ගත්තද? 3යි. ඊළඟට දේශනා කරනවා ඒ ස්වාමීන් වහන්සේලා අහනවා ස්වාමීනි මේ පින්වත් සාරිපුත්‍රයන් වහන්සේ මේ ආර්ය ශ්‍රාවකයාගේ සම්මා දිට්ඨිය සම්පූර්ණ වෙලා දෘෂ්ටි ඍජු වෙලා මේ නොසෙල්වෙන ප්‍රසාදයක් ඇති කරගෙන ධර්මයට ආවා කියලා කියන්න පුළුවන් තවත් ක්‍රම තියෙනවාද කියලා අහුවා. තවත් තියෙනවා කියලා ක්‍රම. ඒ තමයි කිව්වා ආර්ය ශ්‍රාවකයා ජරා මරණ ගැන අවබෝධයක් තියෙනවා නම් ජරා මරණ හටගන්නේ මෙහෙමයි කියලා
අවබෝධයක් තියෙනවා නම්, ජරා මරණ නිරුද්ධ වීම ගැන අවබෝධයක් තියෙනවා නම්, ජරා මරණ නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව ගැන අවබෝධයක් තියෙනවා නම් ආන් එයාටත් සම්මාදිට්ඨිය තියෙනවා. එයාගේ දෘෂ්ටිය ඍජුයි. එයා මේ ධර්මයට නොසෙල්ලන පැහැදීමකින් යුක්තව ආපු කෙනෙක්. එයා මේ සද්ධර්මයට ආපු කෙනෙක්. ජරා මරණ විස්තර කරනවා. ජරා කියලා කියන්නේ දි รา යෑම, නාකි වීම. දැන් අපිට නාකි වීමෙන් බේරෙන්න පුළුවන්ද? සල්ලි දීලා. බෑ. මම උගතේ. එහෙම නාකි වෙන්න පුළුවන්ද? පුළුවන් ද පිනෝ බේරෙන්න. අපිට ලෝකේ චැලෙන්ජ් කරන්න බෑ. නාකි වීමට. ඇයි මේ පටන් ගන්නවා ජීර්ණත ඛණ්ඩිච්චන් වෙලාවට මේ දත් එහෙම ගැලවෙන්න පටන් ගන්නවා. කෙස් පැහෙනවා. හැම රැලි වැටෙනවා. ආයුෂ ගෙවිලා යනවා. ඉන්ද්‍රියන් මෝරල වෙනවා. ඕන්න ජරාවටපත් වෙනවා. මරණයටපත් වෙනවා. ඊළඟට කොහොමද මරණයටපත් වෙන්නේ? තම්මා සත්ත නිකාය චුති. ඒ සත්ත නිකායන්ගෙන් චුත වීම. චවණතා චුත වෙන බව. බෙහෙදෝ බිඳී යාම. අන්තර්දාන අතුරුදාන. අන්තර්දානක් කියන්නේ නොපෙනී යාම. දැන් දිව්‍ය ලෝකවලම චුත වෙලා වෙනවා කියන්නේ අවසාන වෙනකොට නොපෙනී යනවා. චුත වුණා. මච්චු මරණං කාල ක්‍රියා කන්දානම් බේ. මච්චු මරණ කියන්නේ මරණය. කාල ක්‍රියා කියන්නේ කලුරිය කිරීම. කන්දානම් බේදෝ කියන්නේ පංච පාදානස්කන්ධ බිඳී යාම. කලේබරස්ස නික්කේපෝ කියන්නේ මල සිරුර බැහැරට දැමීම. මේවට තමයි මරණය කියලා කියන්නේ. මේ ජරා මරණ ගැන එයාට අවබෝධයක් තියෙනවා නම් ඒක කොටසක්. ඊළඟට එයාට අවබෝධයක් තියෙනවා නම් මේ ජරා මරණ ඇතිවන්නේ ඉපදීම නිසා කියලා. ඊළඟ අවබෝධය. මේක බොහෝ දෙනෙකුට නැහැ. ගොඩක් දෙනෙක් හිතන්නේ ජරා මරණ ඇති වෙලා කෙනෙකුට කරදරයටපත් වෙලා මැරුණාම අනේ ඊළඟ ජීවිතෙ මෙහෙම නොවේවා. හිතනවා ජරා මරණ නැති ඉපදීමක් ලැබේවා. ඒකනේ කරන්නේ. කිනන්නේ උපනුපං ආත්මික මෙහෙම අඩු ආවිසින් නම් මැරෙන්න එපා කියනවා. දන්නේ නැහැ උපනුපං ආත්මික අඩු ආවිසින් නැතත් එහෙමනම් නිින්ද ගියොත් හොඳටම නාකි වෙලා හරි මැරෙනවා කියලා. අපිටම කෙනෙක් පතනවා. හරි අඩු ආවිසින් මැරෙන්න නෙමෙයි පතන්නේ. දීර්ඝාස ලැබෙන්නේ 120ක් ඉන්න ලැබේවා කියලා පතනවා කියන්නේ. දැන් 100 වෙනකට කරගන්න පුළුවන් දේවල් 120 පුළුවන්ද? තියෙන ටික බැහැනේ. වයසට යන්න මොකෝ තිරිසන් වෙනවනේ. නාකි වෙනවා මිසක්. ඒතකොට නාකි වෙලා බැරි ගහනවා මිසක් වෙන මොකුත් වෙන්නේ නැහැ. අන්තිමට ජරා ජීර්ණලා තමයි ඒත් මැරෙන්නේ. ජරා මරණ අවබෝධයක් තියෙනුනේ අපිට. දැන් බලමු. ඔබට මතකද අපි කතා කළා සත්බුදුරජාණන් වහන්සේලා ගැන. විපස්සී බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 80000යි බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. එතකොට මේ මිනිස්සු කො ඉන්නවද? ජරා මරණ වල පාජනය වුණා. එතකොට අපිට පේනවා මිනිස්සුන්ගේ දැන් අපි ගත්තොත් අනාගත ලෝකයේ මිනිස්සු මේ ආයුෂ අඩු වෙනකොට හොයාගෙන ආයුෂ වැඩි කරගන්න බලනකම අවුරුදු 10000 3000 ඒත් ජරා මරණ වලින් ගැලවෙන්න බෑ. ජරා මරණ වලට මොන දෙනවමයි. එතකොට අවබෝධ කරගන්නවා ජරා මරණ ඇතිවන්නේ ඉපදීම නිසා. හොඳට මට මතකයි මේක මේ ඔය සුනාමිය ඇති වෙච්ච වෙලාවේ අපේ රටේ හරියට මිනිස්සු කතාබස් කළා මේක කර්මයක්. කර්මයක් ඒකේ. මම කිව්වා කර්මයක් නෙමෙයි ඉපදීම කියලා. ඉපදිච්ච නිසා මේක වුනේ. එතනට එන්නේ නැහැ. ඇයි එන්නේ නැත්තේ? බුද්ධ වචනේ මනාවකට සිහි කරගන්න යා දන්නේ නැති නිසා. ඊට පස්සේ හිතනවා මේක කර්මයක් නම් මේක කර්ම විපාක දුන්න ඉවරයි. එහෙනම් ඊළඟට ඉපදුනාන් පස්සේ මේ කරදර නැහැ කියලා ආයෙත් උපතේම හිත පීඩවනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අවබෝධයක් නැති ජීවිතේ හරක් පැටිය වගේ කියනවා. අයි හරක් පැටිය තනකොළ චුට්ටක් කරනවා දුවනවා කිරිවුරන්. ආයෙ තනකොළ චුට්ටක් කරනවා ආයෙ දුවනවා. හොඳට බලන්න හරක් පැටව වගේ. හරක් පැටව වගේ කියනවා අවබෝධයක් නැත්නම් ජීවිතේ උපතටමයි කියනවා යන්නේ. උපතටමයි කියනවා යන්නේ. ඉතින් මේ අවස්ථාවේදී සිද්ධ වුණාම මිනිස්සු එක්ක අර මැරිච්ච උදවියට උපත පැතුවා. අනේ මේ ඇයට ඊළඟ ජීවිතේදී මෙහෙම වෙන්න එපා කියලා. දැන් අපි වෙන්න එපා කියනපත් එහෙම වෙන්නේ නැද්ද? එතකොට මොකද හේතුව? ඉපදීමෙන් ජරා මරණ ඇති වෙනවා කියන මේ යථාර්ථය දන්නේ නැතිකම.
ඒක දැනගත්තාම ඉපදීම නිසා ජරා මරණ ඇතිවන්නේ කියලා ඊට පස්සේ ඊළඟ ස්ටෙප් එකට එනවා. මොකද්ද ඒ? එහෙනම් ජරා මරණ නැතිවන්නේ ඉපදීම නැතිවීමෙන්. ඉපදීම නැතිවීමෙන් ජරා මරණ නැතිවන්නේ. ඉපදීම නැති කරන්නා වූ ජරා මරණ නැති කරන්නා වූ මාර්ගය මොකද්ද? ආර්ය ශ්‍රාංගික මාර්ගය. එතනින් හරි අල්ලගෙන ආර්ය ශ්‍රාංගික මාර්ගයට එන්න පුළුවන් කියන යාට. අයි ජරා මරණ නැති වෙන්න තියෙන මාර්ගය එකයි. දැන් ජරා මරණ නැතිවන්නේ ඉපදීමෙන් නම්. ඉපදීම නැතිවීමෙන් ජරා මරණ නැති වෙනවා නම්. එතකොට මේ ජරා මරණ නැතිවන්නා වූ මාර්ගයේ හැටියට තියෙන්නේ ආර්ය ශ්‍රාංගික මාර්ගයට නම්. මෙයාට කොහෙන් හරි කැරි කැරි එන්න තියෙන්නේ මොකේදද? ආර්ය ශ්‍රාංගික මාර්ගයට. අන්න ඒකයි මේ සම්මාදිට්ඨියේ තියෙන වැදගත්කම තියෙන්නේ. සම්මාදිට්ඨිය කැරි කැරි කියන්නේ ආර්ය ශ්‍රාංගික මාර්ගයටමයි. එතකොට අන්‍ය විදිහට આવොත් එයාට සම්මාදිට්ඨිය තියෙනවා. දැන් දෘෂ්ටි ඍජුව කියනවා. දවසක් මට මතකයි එක දවසක් හාමුදුරු කෙනෙක් ගැන ආරංචි වුණා මට රහතන් වහන්සේලා ගැන දන්නවා කියලා. අපිත් ඔය ඉන්නේ. මං කපන හම්බෙන්න ගියා හාමුදුරුවෝ. හම්බෙන්න ගියාම කිව්වා මේ මං වහනේ ස්වාමීනි රහතන් වහන්සේලා ගැන ඔබ වහන්සේ දන්නවා කියන අපි මේ අහන්න ආවා කිව්වා. අපිටත් මේ මාර්ගයේ යන්න අපිත් ආසයි කියලා. ඉතින් කිව්වා මේ දන්නවා කිව්වා. ඉතින් මං කීනමක් ඉන්නවද කියලා ඇහුවා. ඉන්නවා කිව්වා 4 නම. මං කොහෙද ඉන්නේ කියලා ඇහුවා. ඉන්දියාවේ කිව්වා. මං කොහෙද? හිමාලය කිව්වා. මං කන්නේ සෝනේ මට තන කියන්නේ මට පුරුදුයි කොයි හිමාලය මට යන්න පුළුවන් කිව්වා. බෑ කිව්වා කියන්නේ. ඉතින් මං කොයිදකට ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේලා ඒ අවබෝධ කළා මේ එහෙම ඉන්නවා නම් ඒක හංගගෙන නම් ඉන්නේ. දැන් අපිත් මේ සතරෙන් ඈතර වෙන්න කැමතියි. ඒකට අපිට මේ අවස්ථාව සම්පූර්ණයෙන් නැති වෙලා යනවා නම්. දැන් කියන්නේ මං හොයාගෙන යන්නම් මට පුළුවන් කිව්වා. ඊට පස්සේ කිව්වා කියන්නේ නැහැ කිව්වා. මං කොහෙන්නම් ස්වාමීනි ඔය ක්‍රමයට මටත් පුළුවන් කිව්වා. මං කියනකෝ රහතන් වහන්සේලා ඉන්නවා. දැන් ස්වාමීන් වහන්සේ කියන්නේ 4 නම. මං කියනකෝ 8 නමක් ඉන්නවා. කොහෙද ඉන්නේ? හිමාලයේ. දැන් කියන්නේ නැහැ. මම සනන්දට කිව්වා මටත් පුළුවන් කොහොම කියන්නේ. වෙන කෙනෙකුට ඕක ස්වාමීන් වහන්සේ ප්‍රායෝගික කතාවක් නෙමෙයි කිව්වා. ප්‍රායෝගික කතාවක් නෙමෙයි කිව්වා. මම දැන් ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉන්නවා කියලානේ මම කියනවා කිව්වා නෑ කියලා. හිමාලයේ රහතන් වහන්සේලා නෑ කියලා මං කියනවා කිව්වා. ඒක පදනම මත ආර්ය අෂ්ටාංගික මාර්ගය නැති නිසා. ආර්ය අෂ්ටාංගික මාර්ගය දන්න කෙනෙක් හිමාලයේ නෑ කිව්වා. ඒ නිසා නෑ. ඒ සොන්නස නිස්සද්දාගෙන හිටිය මං කෝ ස්වාමීනි මං එල්ලීමක් කරන්න ඊට පස්සේ ඔබ කියන්න එපා කියලා. එතකොට බලන්න අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කිරිච්ච පැහැදීම අපිට කොච්චර නිවැරදි කරනවද අපිව. නැත්තම් ලෝකේ ඕන කෙනෙකුට පුළුවන් රහතන් වහන්සේ කියලා පෙනී හිටින්න. අපි මුලා නොවි රැඳිලා අපි මුලා නොවි නිරදිලා ඉන්නේ මොකද මේ? බුදුරජාන් වහන්සේගේ ධර්මයේ ගැන අපිට තියෙන පැහැදීම. ඒ ලෝකේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් තොරව ලෝකෙ කිසි කෙනෙකුට රහත් වෙන්න බෑ. බුදුරජාන් වහන්සේ අරහත්ත්වයටපත් උනේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන්. අතීතයේ වැඩ සිටි බුදුරජාන් වහන්සේලා අරහත්ත්වයටපත් උනේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන්. අතීතයේ වැඩ සිටි රහතන් වහන්සේලා අරහත්ත්වයටපත් උනේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන්. වර්තමාන ලෝකයේ කවුරු හරි කෙනෙක් සෝවාන් වෙනවා නම්, සකදාගාමී වෙනවා නම්, අනාගාමී වෙනවා නම්, අරහත් වෙනවා නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන්. අනාගතයේ යම් කිසි කෙනෙක් මඟපල් ලබනවා නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන්. එහෙම නැත්තම් වෙන්නේ දැන් මොන ඕනම කෙනෙක් රහතන් වහන්සේ නමක් කන්න ඉන්නවනේ මුසියන බලන්න. ඒකේ කියයි. එතකොට අපිට අර කට කතාවෙන් ගිහලා අපි වැදලා පොදලයි. නමුත් ඒක ඇත්තක් වෙන්න බෑ. ඇත්තක් වෙන්න නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේම උන්වහන්සේ විස්තර කරන්න ඕනේ. ප්‍රශංසා කරන්න ඕනේ. වෙන මාර්ගයක් නැහැ. එතකොට මොකද හේතුව මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල ශ්‍රාවකයාව පුදුම විදියට ශක්තිමත් කරනවා. ශ්‍රාවකයා මුලා වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ධර්ම සම්මාදිටියට ආවේ නැත්තම් ශ්‍රාවකයා හැම තිස්සෙම මුලා වෙනවා කියනවා. මුලා වෙන්නේ කොහොමද? කෙනෙක් දිහා බලලා හිතන අසවලා මාර්ගයට ඇවිල්ලා ඇති. අසවලා මාර්ගයට ඇවිල්ලා ඇති. අසවලා ඵලයට ඇවිල්ලා ඇති. අසවලා දන්නවා ඇති කියලා අපි අපහදින්න ඕන දේවල් කරේත් පහදිනවා. පැහැදිලි යුතු දේ ගැන දන්නේ නැතුව අපහදිනවා. ධර්ම මාර්ගයේ හරියට අල්ලගත්තා නම් එයා විමසනවා. ඒකයි මෙතන තියෙන විශේෂත්වය. එතකොට දැන් බලන්න මම කල්පනා කළේ දැන් අර ඒ ස්වාමීන් වහන්සේ කියපු කතාවේ
රහතන් වහන්සේලා ඉන්නවා කියපු කාරණේදී ඒ අහනාන බොහෝ දෙනෙක් එකපාරටම කිව්වේ රහතන් වහන්සේලා ඉන්නවා කියලා. ඒ අරහතර කතාව අහලා. මම ඒක කිව්වා විතරයි ඊට පස්සේ කතා නැතුව ගියා. අන්කෝ රහතන් වහන්සේලා ඉන්න පුළුවන්. හැබැයි ඉන්නේ ආර්ය ශ්‍රාංගික මාර්ගයේ යම් තැනක කතා කළොත් එතන විතරයි කිව්වා. වෙන කොහෙවත් ඉන්න විදියක් නැහැ. දිව්‍ය ලෝකේ කතා කරනවා නම් ආර්ය ශ්‍රාංගික මාර්ගයේ දිව්‍ය ලෝකේ ඉන්නවා. බඹලෝ කතා කරනවා නම් ආර්ය ශ්‍රාංගික මාර්ගයේ බඹලෝ ඉන්නවා. එතකොට ඒ විදිහට අපි අවබෝධයක් ගන්නෙ නැත්නම් මේ ධර්මයේ තුලින් අපිට සම්මාදිට්ඨිය පිටන්න බැරුව යනවානේ. දෘෂ්ටි ඍජු වෙන්නේ නැහැ නේද? ඒ දවසක් මට මතකයි මේ නෝන කෙනෙක් නෝනලා තමයි අමාරු වෙටින් හරියට මේ මහත්තුරු ටිකක් මොලේ පාවිච්චි කරන ගොඩක් අය. එහෙම නෝනලා තරහ වෙන්න එපා කිව්වට එහෙම හොඳ නෝන තින්න නෝනලා ඉන්නවා. මේ නෝන කෙනෙක් මට හම්බුණා ඉන්දියාවේ. දැන් අර නායක හරනමක් එක්ක හරියට සායි බබා ගැන කියනවා මට අපිට කවුරුත් න්යාද බුදුරජාණන් වහන්සේ නෑ. මම මේ බුදුරජාණන් වහන්සේ බලනවා කියන අදහසින් තමයි උන්වහන්සේ බහැදකින් යන්නේ. ස්වාමී බහැදකින් යන්නේ කිය දැන් කියනවා. දැන් ඔක මම අහගෙන මං ඇහුවා මේ නෝනා මේ නෝනට ඔච්චර පැහැදුනේ මොකද කියලා මං ඇහුවා. ආව ගමන් කව ස්වාමීනි ඒ අපේ ඔය සායි ස්වාමී ළඟ තමයි කරෙක් පාක් තියෙන්නේ. මං කිව්වා මේ අනේ බොහෝ වගේ මටත් ඕනික මේ කරෙක් පාක් දැනගන්න මම මේ කරෙක් පාක් හොයලා ඉන්නේ මොකද්ද කියලා ඇහුවා. පංචශීල කිව්වා. පුදුමනුසෙන්නේ මං කිව්වා මේ ඔහේ පුදුමනුසෙන්නේ. ඇයි මේ පුදිච්ච ගම මේ බෞද්ධෙක් පංචශීල දකින්න ඕනේ කියලා දන්නේ නැද්ද කියලා ඇහුවා. ඕක ඉගෙන ගන්නද මෙච්චර දුර එන්නේ කියලා ඇහුවා. දන්නේ නැද්ද කියලා බෞද්ධෙක් පංචශීල දකින්න ඕනේ කියලා. ඕන්න ඊට පස්සේ බයින් පටන් ගත්ත හාමුදුරුවන්ට මේ අපිට කියලා දුන්නේ නැහැ කිව්වා. එහෙම කියන්න එපා කිව්වා. ඕන තරම් තියනවා කියලා දෙන තැන්. හින්දා කරන එක ලේසියි කිව්වා කෙනෙකුට. කියලා දෙන දැන් ඕන තරම් තියනවා කිව්වා. එහෙම කියන්න එපා නෝනෝ කිව්වා. ඊට පස්සේ මං කෝ ඒ නිසා ඔහොම කියන්න එපා. ඊට පස්සේ මට කිව්වා නෑ මම හතන්නේ නිවනමයි කිව්වා. මං කිව්වා මේ ජීවිතෙත් අතාරිනවා ඒක. කාට මේ ජීවිතේ හම්බ වෙන්නේ නැහැ. ඔය යන මාර්ගේ වැරදි ඊළඟ ජීවිතෙත් නැහැ කිව්වා ඒක. ඇයි හම්බ වෙන අවස්ථාව අතාරිනවා කිව්වා. ඔයාට නිවන නම් ඕනේ ධර්ම මාර්ගේ යන්න කිව්වා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ. එහෙම යන්න කැමති නැහැ. මොකද හේතුව කොඩි පාත් කරන්න කැමති නැහැ. අර කොඩි මං කිව්වේ. කොඩිය හුලඟට මෙහෙම යනවනේ හෙල්ලි. මාන්නේ. එතකොට බලන්න ධර්ම මාර්ගේ යනකොට කොඩි පහක් දාන්න ඕනේ. එතකොට මේ ධර්ම මාර්ගේ යන්න පුළුවන්. ඒව නැත්තම් බෑ. එතකොට සාරිපුත්ත මහ රහතන් වහන්සේ ඔය ජරා මරණ ගැන විස්තර කරාම උන්වහන්සේලා පැහැදුනා. පැහැදිලා සාදු සාදු කියලා අනුමෝදන් වුණා. අනුමෝදන් වෙලා ඊට පස්සේ මේ අනේ ස්වාමීනි මේ දෘෂ්ටි ඍජු වෙන්න ඊළඟට ධර්මයේ කෙරෙහි නොසැලෙන පැහැදීමට ඇති වෙන්නේ මේ සද්ධර්මයට පැමිණෙන්න සම්මාදිට්ඨිය ඇති වුණා කියලා කියන්නේ තවත් ක්‍රම තියෙනවද කියලා. තවත් තියෙනවා කිව්වා. ස්වාමීනි මොකක්ද කියලා. ඒ තමයි කිව්වා යම් දවසක ආර්ය ශ්‍රාවකයා ඉපදීම ගැන දන්නවා නම් ඉපදීම හටගන්නේ කොහොමද කියලා දන්නවා නම් උපත නිරුද්ධ වීම ගැන දන්නවා නම් උපත නිරුද්ධ වන්නා වූ මාර්ගය ගැන දන්නවා නම් එපමණකින් සම්මාදිට්ඨිය ඇති වෙනවා කියනවා. දෘෂ්ටිය ඍජු වෙනවා කියනවා. තමන්ගේ පැහැදීම සොලවන්න බෑ කිව්වා. මේ ධර්මයට පැමිණෙන කෙනෙක් වෙනවා. ඔන්නගෙන ඉපදීම විස්තර කරනවා. ඉපදීම තමයි ඒ සත්ව නිකායේ ඒ සත්‍යයන්ගේ ලෝකවල ජාති ඉපදීම. බුදුරජාණන් වහන්සේ මට හොඳට මතකයි ඉපදීම දැන් අපි සාමාන්‍යයෙන් ඉපදීම කියලා කියන්නේ මව් කුසින් බිවීමනේ. බුදුරජාණන් වහන්සේ ඉපදීම කියන්නේ මව් කුසින් බිවීම නෙමෙයි. මව් කුසේ පිළිසිඳ ගැනීම. මව් කුසේ පිළිසිඳ ගැනීම ඉපදීම කියන්නේ. එතකොට මව් කුසේ පිළිසිඳ ගැනීම තමයි ජාති. සංජාති විශේෂයෙන් උපදිනවා. ඔක්කාන්ති බැස ගන්නවා. බිහිවීම නෙමෙයි. එතකොට දැන් බලන්න මේ වචන වල ඔක්කොම තේරුම බැස ගන්නවා, ඉපදෙනවා, පිළිසිඳ ගන්නවා කියන අදහස් තියෙනවා. අබිනිබ්බති විශේෂයෙන් උපදිනවා.
කන්දානං පාතු භාවෝ පංච උපාදානස්කන්ධය පහළ වෙනවා. දැන් ඕපාතික වෙන්නේ පංච උපාදානස්කන්ධය පහළ වෙනවා. ආයතනානම් පටිලාභෝ අන්න තියෙනවා. ඇස කන නාසය දිවකය මනස කියන ආයතන 6 ලැබීම. මේක තමයි ඉපදීම. බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මේ ඉපදීම හොඳට අවබෝධ කරගත්තාම එයා ඊට පස්සේ අවබෝධ කරගන්න උපදින්නේ මොකක් නිසාද? උපදින්නේ මොකෙන්ද? මොකක් හටගත්තද උපදින්නේ කියලා. එතකොට එයා අවබෝධ කරන්න ඕන භව සමුදය ජාති සමුදයෝ. ඉපදින්නේ භවය හට ගැනීමෙනුයි උපතක් හටගන්නේ කියලා එයා තේරුම් ගන්න ඕනේ. එහෙනම් උපත නිරුද්ධ වන්න නම් භවය නිරුද්ධ වීමෙන් ඉපදීම නිරුද්ධ වෙනවා. ඉපදීම නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියලා එයා අවබෝධ කරගන්න ඕනේ. ඔන්න ඔය අවබෝධයට ශ්‍රාවක දැන් මේ පටිච්චසමුපාදයේ අංග එකක් ගන්න යන්නේ 4 ආකාරයෙන් විස්තර කර. ඒ අවබෝධයට ආවනම් එයාට සම්මාදිට්ඨිය තියෙනවා. මේ ඔක්කොම සම්මාදිට්ඨි ලෝකෝත්තර සම්මාදිට්ඨි. සම්මාදිට්ඨියට තියෙනවා. එතකොට එයාගේ දෘෂ්ටිය ඍජුයි. එයා ධර්මයේ කෙරෙහි නොසෙල්ලෙන පැහැදීමකින් යුක්තයි. එයා මේ සද්ධර්මයට පැමිණිච්ච කෙනෙක්. එතකොට උන්වහන්සේලා ඒ ස්වාමීන් වහන්සේලා සාදු සාදු කියලා අනුමෝදන් වුණා. අනුමෝදන් වෙලා ඊට පස්සේ ආනෝ ස්වාමීනි සම්මාදිට්ඨියට පැමිණීම ගැන තවත් ක්‍රම තියෙනවා. තව ක්‍රමයක් තියෙනවා. යම් දවසක ආර්ය ශ්‍රාවකයා භවය දන්නවා නම් භවය හට ගැනීම ගැන දන්නවා නම් භවය නිරුද්ධ වීම ගැන දන්නවා නම් භවය නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව ගැන දන්නවා නම් සම්මාදිට්ඨිය තියෙනවා. භවය විස්තර කරනවා. භව තුනක් තියෙනවා. මොනවද භව? කාම භවය, රූප භවය, අරූප භවය. මම මේ භවයේ ගොඩාක් විස්තර කළා. මට මතකයි. ඔබට විස්තර කරලා දුන්නා බුදුරජාණන් වහන්සේ භවය කියන වචනේ තෝරපු ආකාරය. අංගුත්තර නිකායේ මහා වර්ගයේ 3 වෙනි කොටසේ තියෙන සූත්‍ර උපුටා දක්වලා මම තෝරලා දුන්නා. ඒකේ භවයේ විස්තර කළේ කොහොමද? කාම ධාතුවේ විපාක පිණිස කර්ම සකස් වීම කාම භවයයි. රූප ධාතුවේ විපාක පිණිස කර්ම සකස් වීම රූප භවයයි. අරූප ධාතුවේ විපාක පිණිස කර්ම සකස් වීම අරූප භවයයි. අනිතන බුදුරජාණන් වහන්සේ විස්තර කරන හොඳ විස්තරයක්. මොකද්ද? කම්මං කෙත්තං කර්මය තමයි කුඹුර. විඥානං බීජං විඥානයේ තමයි පැලවෙන දේ. තණ්හාසිනිය තණ්හාව තමයි වතුර. අවිජ්ජා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං හීන ධාත්‍ය විඥානං පතිට්ඨිතං චේතනා පතිට්ඨිතා පත්තනා පතිට්ඨිතා. අවිද්‍යාවෙන් වැසුණු තණ්හාවෙන් බෙදුණු සත්වයන් හීන ධාතුවේ කාම ධාතුව කියන්නේ හීන ධාතුවේ විඥානයේ පිහිටියාද පැතුම පිහිටියාද චේතනාව පිහිටියාද භවය කියනවා. ඔන්න භවය විස්තර කරලා තියෙන හැටි. එතකොට මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනා අසුරෙන් තමයි ඉගෙන ගන්න භවය ගැන අවබෝධයක් ඇති කරගන්න. වෙන ලෝකෙ කිසිම ක්‍රමයක් නැහැ. පටලෙවියයි අර නූල් පන්දු පටලෙන්නේ පැටලියයි ගැලවෙන්න නම් බෑ. එතකොට බුදුරජාණන් වහන්සේ භවය විස්තර කරනවා. කාම භවය, රූප භවය, අරූප භවය. දැන් ඔය ඒ භවයේ විපාක පිණිස කර්ම සකස් වුණාට පස්සේ දැන් ඉතින් සම්පූර්ණ සපෝට් කරනවා යාට උපතක් කරා යන්න. බේරෙන්න බෑ. ඊළඟට මොකද වෙන්නේ? ආයක තියෙන උපාදාන සමුදය භව සමුදය. භවය හටගන්නේ උපාදාන හට ගැනීමෙන්. එහෙනම් භවය හටගන්නේ උපාදාන හට ගැනීමෙන් නම් භවය නිරුද්ධ වන්නේ උපාදාන නිරුද්ධ වීමෙන්. එතකොට භවය නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. මේ විදිහට අවබෝධයක් ඇති කරගත්තාම ඒකටත් කියනවා සම්මාදිට්ඨි. දෘෂ්ටිය ඍජුයි. නොසෙල්ලෙන පැහැදීමෙන් යුක්තයි. මේ සද්ධර්මයට පැමිණිච්ච කෙනෙක් කියලා. සාදු සාදු කියලා ස්වාමීන් වහන්සේ අනුමෝදන් වුණා. අනුමෝදන් වෙලා ඊළඟට අහනවා පින්වත් සාරිපුත්‍රයන් වහන්සේ සම්මාදිට්ඨියට පැමිණෙන්න තව ක්‍රම තියෙනවද කියලා. තවත් තියෙනවා කියලා කියනවා ආර්ය ශ්‍රාවකයා උපාදානය දැනගන්නවා, අවබෝධ කරගන්නවා. උපාදානයේ හට ගැනීම අවබෝධ කරගන්නවා. ඊළඟට උපාදානයේ නිරුද්ධ වීම අවබෝධ කරගන්නවා. උපාදාන නිරුද්ධ වන්නා වූ මාර්ගය අවබෝධ කරගන්නවා. එපමණකින් සම්මාදිට්ඨිය තියෙනවා කියනවා. උපාදාන විස්තර කරනවා.
උපාදාන කියන වචනේ අපි ඉගෙන ගත්තා. උපාදාන කියන්නේ ඔව් යම් කිසි දෙයකට බැඳීම, ග්‍රහණය වීම, හසු වීම, කොටු වීම. හරියට නිකන් අර මේ යමක් ඇතුළට ගියාම හිර වෙලා එළියට එන්න බැරි. ආන් ඒ වගේ. දැන් අපි අහලා තියෙනවා ඉස්සර කෙමන කියලා එකක්. කෙමන කියලා කියන්නේ මේ කට පොඩි පිටිපස්සේ ලොකුවට තියෙනවා. මාළුවා මෙහෙම යනවා මෙහෙම ඇතුළට. ඊට පස්සේ මාළුවට එළියට එන්න බෑ. මොකද ඒකට අහු වුණා. ඒ වගේ තමයි මේ කාමයට අහු වුණාම පුද්ගලයා. ඒ වගේ තමයි කාම උපාදාන, දිට්ඨි උපාදාන, දෘෂ්ටි වලට අහු වුණාමත් ඒ වගේ තමයි. සීලබ්බත උපාදාන, සීල ව්‍රත වලට අහු වුණාමත් එහෙම තමයි. අත්වාද උපාදාන, මම මාගේ ආත්මය කියන හැඟීමට අහු වුණාමත් පුද්ගලයාට කැරකි ඒකෙම දඟලනවා මිසක් එළියට එන්න බෑ. උපාදාන. ඒ උපාදානය හටගන්නේ තණ්හා සමුදය, උපාදාන සමුදය. තණ්හාව හට ගැනීමෙනුයි උපාදාන හටගන්නේ. තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ. තණ්හා නිරුද්ධ වීමෙන් උපාදාන නිරුද්ධ වෙනවා. තණ්හා උපාදාන නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. දැන් එතකොට අපිට තියෙන්න ඕනේ දැන් මේ කරුණු දිගටම යද්දී ඔබට පහදින්න ඕනේ හිත මොකේද? ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැනමයි. මොකද හේතුව අපිට කවදාවත් පැතීමකින් නිවන ලබන්න බෑ. පැතීමකින් දුක නිවන්නත් බෑ. පැතීමකින් ජීවිතයකට විසඳන්නත් බෑ. අපිට පැතීමකින් අඩු ගණනේ පැතීමකින් සුළු දෙයක් හරි අපිට කරගන්න පුළුවන් වෙනවා. සාමාන්‍යයෙන් අපි පැතීමක් ගැන නිකන් කතා කළාට අපිට ප්‍රාර්ථනා කළා අල්ප දෙයක් කරගන්න පුළුවන් නම් මෙච්චර ලොකු දෙයක් නෙමෙයි. අල්ප දෙයක් සුළු දෙයක්. අපි ගත්තොත් දැන් ඔන්න මලක් තියෙනවා. මේ මල පාර වෙන්න එපා කියලා පතනවා අපි. පතල පුළුවන් නවත්ත ගන්න. ඒකට අපිට පුළුවන් වුණා එහෙනම් මේ පැතීමෙන් අපිට මේ වගේ දෙයක් කරන්න පුළුවන්. එතකොට ඒ පැතීමෙන් අපිට ඒ වගේ දෙයක්වත් කරගන්න බෑ. දැන් අපිට පුළුවන් නම් සුළු දෙයක් හරි අත්හදා බලන්න. අපි මේක පැතුවා. මේක පතල ඉෂ්ට වුණා කියලා. එතකොට අපිට ඒකෙන් තේරුම් ගන්න පුළුවන් හරි මේ පැතීම හරියනවා කියලා. පතල කිසි දෙයක් කරන්න බෑ හේතුව මොකද? පතල කරන්න බැරි මොකද? හේතු නිසා හටගන්න ධර්මතාවය හේතු නැතිවීමෙන් නැති වෙලා යන ධර්මතාවය ප්‍රාර්ථනා කළ වෙනස් කරන්න බෑ. එතකොට මේ නිසා ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් උත්තරේ කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ මේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ දේශනා කරනවා කොයි විදිහට අවබෝධයක් තියෙනවා නම් උපාදාන ගැන, උපාදාන හට ගැනීම ගැන, උපාදාන නිරුද්ධ වීම ගැන, උපාදාන නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව ගැන එයාට සම්මාදිට්ඨිය තියෙනවා. උන්වහන්සේලා බොහොම සන්තෝෂින් අනුමෝදන් වුණා සාදු සාදු කියලා. අනුමෝදන් වෙලා කියනවා ආනෝ ස්වාමීනි සාරිපුත්යන් වහන්සේ සම්මාදිට්ඨිය තුන තව ක්‍රම නැද්ද කියලා අහනවා. එතකොට කියනවා තව තියෙනවා ක්‍රමයක් කියලා. විස්තර කරනවා යම් කෙනෙක් තණ්හාව කියන්නේ මොකක්ද කියලා දන්නවනම් තණ්හාව හටගන්නේ මොකෙන්ද කියලා දන්නවනම් තණ්හාව නිරුද්ධ වීම ගැන දන්නවනම් තණ්හාව නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව දන්නවනම් අන්න යාට සම්මාදිට්ඨිය තියෙනවා. මෙතන තණ්හා විස්තර කරනවා 6 ආකාරයකට. රූප තණ්හා කියන්නේ රූප වලට ආසා කිරීම. ශබ්ද තණ්හා ශබ්දයට හිත ඇලී යාම. ගන්ධ තණ්හා ගන්ධ සුවඳට හිත ඇලී යාම. රස තණ්හා රසයට හිත ඇලී යාම. පොට්ටබ්බ සංඥා පහසට හිත ඇලී යාම. ධම්ම තණ්හා හිතට එන අරමුණු වලට හිත ඇදිලා යනවා. ඒක අපිට ඒකයි වෙලා තියෙන්නේ. හිත ඇදිලා ගියාම තමයි හිත බැඳෙන්නේ. තණ්හාව කියන්නේ තණ්හාවෙන් උපාදාන වෙන්නේ ඒකයි. ඇදලා ගියාම බැඳෙන්නේ. තණ්හාවෙන් කරන බරපතල දෙයක් අපේ ජීවිතයේ ඊළඟ ජීවිතයට යන්න. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා තණ්හාවෙන් කළා දෙනවා මහානෝ. භවයේ උපතක් කරා යන්න පුද්ගලයා මහානෝ. හරි පුදුමයි ඒක. තණ්හාට වචනයක් තියෙනවා සිබ්බණී කියලා. සිබ්බණී කියන්නේ මෝටු කළා දෙනවා. මේ ජීවිතයේ අපේ දුක ඊළඟ ජීවිතයට මූට්ටු කරලා දෙනවා තණ්හාවෙන්. ඒ තණ්හාව කළා දැන් සාමාන්‍ය මැස්මක් ගත්තොත් දැන් මෙහෙම මූට්ටුවක් තියෙනවා. මේක කියනවා මේක නූලෙන් මහන්නේ. නූලෙන් තමයි මේක සම්බන්ධ කරලා තියෙන්නේ. එතකොට මේ සම්බන්ධ අයින් කරන්න අපිට නූල ගැලෙව්වොත්
සම්බන්ධ වෙන් වෙනවා නේ. මේ වගේ තමයි උපතක් කරා අපි යන්න භවයෙන් භවයට යන විදිහට මේ මහල දෙන්නේ මොකෙන්ද? තණ්හාවෙන් තමයි. එතකොට බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා වේදනා සමුදය තණ්හා සමුදය. බිඳීම හට ගැනීමෙන් තමයි තණ්හාවක් හටගන්නේ. වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ. බිඳීම නිරුද්ධ වීමෙන් තමයි තණ්හාව නිරුද්ධ වෙන්නේ. ඒවනම් එයාට අවබෝධ කරන්න වෙනවා තණ්හාව අවබෝධ කරන්න ඕනේ. තණ්හාව හටගන්න එක ගැන අවබෝධ කරන්න ඕනේ. තණ්හාව නිරුද්ධ වීම අවබෝධ කරන්න ඕනේ. තණ්හාව නිරුද්ධ වන්නා වූ මාර්ගය අවබෝධ කරන්න ඕනේ. මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට මෙන්න මේ ආකාරයට එයා අවබෝධ කරගත්තොත් යම් දවසක එයා තණ්හාව දන්නවා නම් තණ්හාවේ හට ගැනීම ගැන දන්නවා නම් තණ්හාව නිරුද්ධ වීම ගැන දන්නවා නම් තණ්හාව නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව ගැන දන්නවා නම් එයාට සම්මාදිට්ඨිය තියෙනවා. එයාට දුක් කෙලවර කරන්න පුළුවන් කියලා. ඒකට බලන්න මේ එක ක්‍රමයකින් හරි ශ්‍රාවකයේ දැන් නිකන් අවබෝධ කරලා තියෙනනේ මේකට හොඳට නුවණින් විමසන්න ඕනේ. ඒ කියන්නේ ආර්ය ශ්‍රාංගික මාර්ගයට එන්න ඕනේ. ආර්ය ශ්‍රාංගික මාර්ගයෙන් බැහැරලා අපිට කරන්න දෙයක් හෝ යන්න පාරක් නැහැ. සාරිපුත්ත මහරහතන් වහන්සේ සාදු සාදු කියලා අනුමෝදන් වෙලා ඊට පස්සේ කියනවා වේදනා ගැන ආයහන සම්මාදිට්ඨිය තියෙන තව ක්‍රම තියෙනවද කියලා. ඊට පස්සේ කියනවා වේදනාව ගැන තේම කරනවා. යම් දවසක වේදනාව කොහොමද කියලා අවබෝධ කරනවා නම් වේදනාව හටගන්න එක ගැන අවබෝධ කරනවා නම් වේදනාව නිරුද්ධ වීම අවබෝධ කරනවා නම් නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව අවබෝධ කරනවා නම් එයාට සම්මාදිට්ඨිය තියෙනවා. වේදනාව විස්තර කරනවා 6 ආකාරයි. ඔන්න මතක තියාගන්න 6 ආකාරයේ වේදනාව. ඇසේ ස්පර්ශයෙන් හටගන්නා විදීම. එහෙම මේ දේශනාවල විදීම විස්තර කරන්නේ. නිකම්ම අපි මේ විදීම වලට ෆීලිංස් සෙන්සේෂන් කියවට කිසි දවසක ඒක බුද්ධ දේශනාවට ගලපන්න බෑ. බුද්ධ දේශනාවට ගලපන්න පුළුවන් දේශනාවේ තියෙන හැටියට දැනගත්තොත් විතරයි. ඇසේ ස්පර්ශයෙන් හටගන්නා විදීම. කනේ ස්පර්ශයෙන් හටගන්නා විදීම. නාසයේ ස්පර්ශයෙන් හටගන්නා විදීම. දිවේ ස්පර්ශයෙන් හටගන්නා විදීම. කයේ ස්පර්ශයෙන් හටගන්නා විදීම. මනසේ ස්පර්ශයෙන් හටගන්නා විදීම. මෙන්න මේ සයවැදෑරුම් ස්පර්ශයෙන් හටගන්නා විදීමට තමයි වේදනා කියලා කියන්නේ. එතකොට මේ විඳීම සැප වෙන්නත් පුළුවනි. දුක් වෙන්නත් පුළුවනි. ඔව් සැප දුක් රහිත වෙන්නත් පුළුවනි. එතකොට කොයි ආකාරයෙන් නමුත් වේදනාව හටගැනීමේදී වේදනාව විඳින දෙයකට තමයි අපිට ආසාවක් ඇතිවන්නේ. විඳින දෙයකටමයි ආසාවක් ඇතිවන්නේ. විඳීමක් නැත්තම් ඒකට ආසාවක් ඇතිවන්න විදිහක් නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ විදීම ක්‍රියාත්මක වීමේදී මේ දුක් වේදනාවේදී පටිඝානුසය කිය මම කියවර හිත ඇතුලේ බැසගත්තු පටිඝය ඇවිසිලා එනවා. සැප විඳීමේදී රාගානුසය ඇවිසිලා එනවා. උපේක්ෂා විඳීමේදී අවිජ්ජානුසය ඇවිසිලා එනවා. එතකොට මේක තමයි තණ්හාවට රුකුල් දෙන ප්‍රධාන දේ විඳීම. බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ දේශනා කරනවා වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ. විඳීම නිරුද්ධ වීමෙන් තමයි තණ්හාව නිරුද්ධ වන්නේ. ඒකවල තණ්හාව නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එතකොට ඒ විදිහට එයා අවබෝධ කරගත්තොත් එයාට දුක් නැසන්න ඉවර කරන්න පුළුවන් කියනවා. එතකොට එයාගේ සම්මාදිට්ඨිය ඍජුයි. දැන් අපි මේවෙන් හොඳට තේරුම් ගන්න ඕන එකක් තමයි අර ඔබට මතකයිනේ අලගද්දුම සූත්‍රෙත් අපි ඉගෙන ගත්තා. අර බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ධර්මයේ කුමකට උපමා කළාද? පහුරකට උපමා කළා. දැන් මේ පහුරට උපමා කිරීමකින් අවබෝධ කරගන්න ඕනේ. දැන් ඔබට පහුරට උමන කැලී ටික හම්බ වෙනවා. දැන් සෙට් කරගන්න ඕනේ කවුද? තමන් විසින් තමයි කැලී ටික සෙට් කරගන්න ඕනේ. ඒක කරන්න මොකෙන්ද? යෝනිසෝ මනසිකාරයෙන්. යෝනිසෝ මනසිකාර නැත්තම් ඒක සෙට් කරගන්න බෑ. යෝනිසෝ මනසිකාරය තිබ්බොත් තමයි යා ගානට මේ ධර්මයේ ඕන කැලී ටික ඔක්කොම සෙට් කරගන්නේ. කැලී ටික සෙට් කරගන්න නෝන ඕනේ. හොඳට කල්පනා ඕනේ. හොඳට ඉවසීමෙන් කල්පනා කරලා මොකද හේතුව මේක අපි ගන්නෙ නිකන් දැනුමකට නෙමෙයි.
අපි මේ ධර්මයේ අවබෝධයක් කරා යන අදහසිනුයි මේ ධර්මය අපි ගන්න ඕනේ. එතකොට ආරම්භයේම ඉඳලා අපිට යම්කිසි ශ්‍රද්ධාවකින් මොකද අපි අපේ හිතේ තියෙනුනේ අපි මේ සරණ ගියා කියලා මේ ධර්මයේ. මේ ධර්මයේ මේ අපි මේ ධර්මයේ ආගන්තුක විෂයක් හැටියට බලලා බෑ මේක කරන්න. සරණ යාම කියන එකයි මේ වෙන මේ සබ්ජෙක්ට් එකක් ඉගෙන ගන්නවා කියන එක අතර ලොකු වෙනසක් තියෙනවා. මේ ධර්මයේ සරණ ගියා කියන අවබෝධය අපිට තියෙනවා. එතකොට යා ඒ විදිහට බලනකොට ඔන්න වේදනාව තුලින් සම්මාදිට්ඨිය ඇති කරගන්නවා. ඉතින් සාදු සාදු කියලා අනුමෝදන් වෙලා ඊට පස්සේ අහනවා මේ ඒ විදිහටම අහනවා ඊළඟ තව ක්‍රම තියෙනවා කියනවා. ඊළඟ එක මොකක් වෙන්න ඕනේද? ඔව් සාරිපුත්තාව දේශනා කරනවා ස්පර්ශය දැනගන්නවා. ඊළඟට ස්පර්ශයේ හට ගැනීම දැනගන්නවා. 100න් ඉන්න ඕනේ. ස්පර්ශය දැනගන්නවා. ස්පර්ශයේ හට ගැනීම දැනගන්නවා. ඊළඟට ස්පර්ශ නිරුද්ධ වීම දැනගන්නවා. ඊළඟට ස්පර්ශය නිරුද්ධ වන්නා වූ මාර්ගය දැනගන්නවා. හොඳ කල්පනාවෙන් මේක අල්ලන්න ඕනේ. එතකොට ස්පර්ශය කියන්නේ මොකද්ද? ඔන්න සාරිපුත්ත හඳුර විස්තර කරනවා 6 ආකාරයේ ස්පර්ශය. ඇහි ස්පර්ශය, කනේ ස්පර්ශය, නාසයේ ස්පර්ශය, දිවේ ස්පර්ශය, කයේ ස්පර්ශය, මනසේ ස්පර්ශය. ස්පර්ශය හටගන්නේ මොකෙන්ද? නෑ ස්පර්ශය හටගන්නේ කුමක් හට ගැනීමෙන්ද? කුමක් පත්‍යද පස්සෝ? ආයතනය හට ගැනීමෙන් තමයි ස්පර්ශය හටගෙන ආයතනය හට ඇස හට ගැනීමෙන් තමයි ඇසයි රූපයි විඥාන එකතු වෙන්නේ ස්පර්ශය ඇතිවන්නේ. එතකොට ඇසක් නැත්තම් නෑ ස්පර්ශය. එතකොට ආයතන 6 හට ගැනීමෙන් ස්පර්ශය ඇති වෙනවා නම් ස්පර්ශය නිරුද්ධ වෙන්නේ මොකෙන්ද? ආයතන 6 නිරුද්ධ වීමෙන්. එතකොට ස්පර්ශය නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. අන්න ඒක සම්මාදිට්ඨිය කියනවා. ඊළඟට සාරිපුත්ත හාමුදුරුවෝගේ දේශනාව සාදු කියලා ස්වාමීන් වහන්සේලා අනුමෝදන් වෙලා ඊළඟට අයව තව ක්‍රම තියෙනවා කියලා තියෙනවා කිව්වා. ඊට පස්සේ මොකක්ද වදාලේ? ආයතනය දැනගන්නවා අවබෝධ කරනවා. ඊළඟට ආයතනයි හට ගැනීම අවබෝධ කරනවා. ආයතනය නිරුද්ධ වීම අවබෝධ කරනවා. ආයතනය නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව අවබෝධ කරනවා. මොනවාද ආයතනය කියන්නේ? ඇස මේ පාඩම් දෙනවා කියන්න එපා. පොඩි ළමයි කියන අපි මොකක්ද ආයතන? ඇස ගන්නාසේ දිව එහෙම නෙමෙයි. අපි අවබෝධයකින් කලබල නැතුව අපි තේරුම් ගැනීමකින් කතා කරන්න ඕනේ. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. මේවා තමයි ආයතන 6. මේ ආයතනය අවබෝධ කරගන්න ඕනේ කියලා මේවා අවබෝධ කරගන්න ඕනේ මේවා අනිත්‍ය වූ දේවල්. තමාගේ වශයෙන් පවත්වන්න බැරි දේවල් කියලා මේවා ගැන අවබෝධයක් කරගන්න ඕනේ කියලා. ඊට පස්සේ අවබෝධ කරගන්න ඕනේ කියලා මේ ආයතනය හටගත්තේ මොකෙන්ද කියලා. කුමක් හට ගැනීමෙන්ද ආයතනය හටගන්නේ? නාම රූප හට ගැනීමෙන් ආයතනය හටගන්නේ. කුමක් නිරුද්ධ වීමෙන්ද ආයතනය නිරුද්ධ වන්නේ? නාම රූප නිරුද්ධ වීමෙන් ආයතනය නිරුද්ධ වේ. ආයතනය නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව මොකද්ද? බලන්න ආර්ය අෂ්ටාංගික මාර්ගය අවබෝධ අනුගමනය කළොත් මේ එකක් ගානේ අපිට අවබෝධ කරගන්න පුළුවන් වාසනාව උදා වෙනවා. එතකොට සම්මා දිට්ඨිය කියනවා. සාදු කියලා අනුමෝදන් වුණා. ඊළඟට ඇහුවා තව ක්‍රම තියෙනවා කිව්වා මොකද්ද? නාම රූප අවබෝධ කරනවා. නාම රූපේ හට ගැනීම අවබෝධ කරනවා. නාම රූප නිරුද්ධ වීම අවබෝධ කරනවා. නාම රූප නිරුද්ධ වීමේ ප්‍රතිපදාව අවබෝධ කරනවා. ඊළඟට මේ අපේ පොත්පත් වලින් සහ ඔය මිස් ඉන්ටර්ප්‍රිටේෂන් වලින් නාම රූප තරම් පටලවාගත් වෙන එකක් නැහැ. හරියට යෝගීස්ලා කතා කරන නාම රූප කියන වචනේ හරියට කතා කරනවා. කිසි කෙනෙක් බොහෝ දෙනෙක් කතා කරන්නේ නාම රූප ගැන අවබෝධයකින් නෙවෙයි. ඒගොල්ලෝ නාම රූප කියලා කියන්නේ එක්ක කයට තමයි රූපේ කියනවා. ඒක ඉතින් හරි. සිත නාමය කියනවා. නමුත් බලන්න බුද්ධ දේශනාවල බුදුරජාණන් වහන්සේ යමක් දේශනා කළාද නාමය කියලා ශ්‍රාවකයා දේශනා කරන්නේ ඒකමයි. අපි ශ්‍රාවකයෝ නම් අපිට කියන්න ඕනේ ඒකමයි.
වෙනින් ඒව අපිට කියන්න නම් අපි ශ්‍රාවකයෝ නෙමෙයි. මෙන්න තියෙනවා. සාරිපුත්ත හඳුරු නාම විස්තර කරනවා. වේදනා සංඥා චේතනා පස්සෝ මානසිකාරෝ ඉදං මුච්චතාවසෝ නාමං. මහණෙනි විඳීම සංඥාව චේතනාව ස්පර්ශය මානසිකාරය ආයෂ්මතුනි මේ වනායි නාමයයි. මේටයි නාම කියලා කියන්නේ. එතකොට නාම කියලා අපිට වෙනින් ඒවා කියන්න බෑ. මොකද ඊට අපි සරණ ගියපු ධර්මයක් මේ තියෙන්නේ. සරණ ගියපු ධර්ම නම් මේ විදිහට කරන්න ඕනේ. දැන් අපි සාමාන්‍යයෙන් ගමු. සාමාන්‍යයෙන් නිකන් අපි ගමු කවුරු හරි නිෂ්පාදනය කරපු බඩුවක්. අපි ගෙනාවා. එතකොට ඒක ඔපරේට් කරන විදිය, ඒක පාවිච්චි කරන විදිය වෙනම දෙනවා නේද අපිට පොඩි පොතක්. අපි මේ බඩුව අරගෙන අපි ඕන හැටියට හෙලිෆෙන් ගැජට් පෙරේට් කරන්න ගියොත් මොකද වෙන්නේ? ඒ පොත දෙන්නේ මොකටද? මේක හරියටම ඒක නිවැරදිව ප්‍රයෝජනය ගන්න මේ පොත තියෙන්නේ. ඒ පොත කියවලා තමයි මේ පොතට අනුව තමයි අපි ඒක පාවිච්චි කරන්නේ. එතකොට අපිට මේ නියම විදිහට ඒක පාවිච්චි කරන්න අවස්ථාව ලැබෙනවා. එහෙනම් ඒකට ඩිසිප්ලින් එකක් තියෙනවා. ඒතරම් අපිට ඒ විදිහට කරන්න පුළුවන්. ධර්මයේ ඉගෙන ගැනීමේදී බොහෝ දිනෙකට ඕක නැහැ. හිතු මනාපිට වෙහි නිකන් Tamanට ඕන විදිහට දහම් කරුණු පටලෝ කියනවා. හරියට මම මේ කියන්නේ මේ ලෝකෙ වෙන දේවල්. ඒක සද්ධාව නැතිකම නිසා. නමුත් අනිත් දේවල්ට මොකුත් නෑ. දැන් අපි මොකක් හරි ගිනවද? දැන් අපි කැමරාව උනත් ගත්තොත් මේකේ මේ උබන්න කැල් ගහලා තියෙනවා. ඒකට ඒ විදිහටම කරන්න ඕනේ. නැත්තම් ඒක ඒ විදිහ පාවිච්චි වෙන්නේ නෑ. දැන් වෙන එකක් ගත්තත් එහෙම. දැන් අපි ගත්තොත් ඩිජිටල් පොඩ්ලෝසුවක් ගත්තොත් මේකේ මේ විදිහට මෙදිරේ පොඩි පොතක් තියෙනවා. ඒක බලන් තමයි කරන්න ඕනේ. මේ හැම එකක් සම්බන්ධයෙන් එහෙම තියෙනවා. එතකොට ධර්මයේ සම්බන්ධයෙන් එයාට ඕන දේ එයා කියාගෙන යනවා. එයා තෝරන්නේ නැහැ ඒක. එතනමයි ධර්මය අවබෝධ කරගන්න බැරි වෙලා තියෙන්නේ ලෝකයට. එතනමයි මාර්ගඵල නැති වෙලා තියෙන්නේ. එතනමයි ශ්‍රද්ධාවන්ත ශාල්කිය බිහි වෙලා නැත්තේ. එතනමයි අතරමඟ වෙලා තියෙන්නේ. එතකොට ධර්මය අවබෝධ කිරීමේදී සරණ ගියා කියන අවබෝධය නැතිකමයි. බඩමුට්ටු හොඳට සරණ යන ඉලෙක්ට්‍රික් බඩු එහෙම. කියන විදිහට ඒ ගාහට කරනවා. දැන් වාහනයක් ගත්තොත් ඒ වාහනට තියෙනවා වාහනේ පදවන්න විනයක්. ඒ විනයට අනුව වාහනේ පදවන්න. Tamanට ඕන හැටියට පදවන්න ගියොත් මොකද වෙන්නේ? පදවන්න බෑනේ. ධර්මයේ Tamanට ඕන හැටියට කරන්න හදනවා. කිසි දවසක අවබෝධ කරන්න බෑ. අවබෝධ කරන්නේ පහළ වෙන්නේ නැහැ. ඔන්න බලන්න වෙනස. එතකොට නාම ගැන අපිට තියෙන්න ඕනේ අවබෝධය. මම සාරිපුතන් ලස්සනට විස්තර කරනවා. වේදනා සංඥා චේතනා පස්ස මානසිකා ඉදං උච්චති බික් ඉදං උච්චතාවස නාමං. එතකොට රූප ගැන විස්තර කරනවා. සතර මහා භූතයන්ගෙන් හට ගන්නා වූ රූපත් ඒ තමයි. එතකොට මේ තමයි නාම රූප. එතකොට නාම රූප අවබෝධ කරගන්නවා. ඊළඟට අවබෝධ කරගන්නවා නාම රූප හටගන්නේ විඥානයේ හට ගැනීමෙන් කියලා අවබෝධ කරගන්නවා. නාම රූප නිරුද්ධ වන්නේ විඥානයේ නිරුද්ධ වීමෙන් කියලා අවබෝධ කරගන්නවා. නාම රූප නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියලා අවබෝධ කර ගැනීමෙන් ඒ ශ්‍රාවකයා සම්මා දිට්ඨිය යුක්ත වෙනවා. ඊළඟට පෙන්වා දෙනවා සාරිපුත්ත මහ රහතන් වහන්සේ අර සාමනසලා අනුමෝදන් වෙලා ආයෙත් තව තියෙනවා කියලා වහම කියනවා. ඒ තමයි විඥානය අවබෝධ කරනවා. විඥානයේ හට ගැනීම අවබෝධ කරනවා. විඥානයේ නිරුද්ධ වීම අවබෝධ කරනවා. විඥාන නිරුද්ධ වන්නා වූ මාර්ගය අවබෝධ කරනවා. මතක තියාගන්න විඥානයේ 6 ආකාරයි. ඒ තමයි ඇසේ විඥානය, කනේ විඥානය, නාසයේ විඥානය, දිවේ විඥානය, කයේ විඥානය, මනෝ විඥානය. එතකොට විඥාන ගැන මෙතන විස්තර කරන්නේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ සංකාර සමුදය විඥාන සමුදයෝ. සංස්කාර හට ගැනීමෙන් විඥානය හට ගන්නවා. සංකාර නිරෝධා විඥාන නිරෝධෝ. සංස්කාර නිරුද්ධ වීමෙන් විඥාන නිරුද්ධ වෙනවා. සංකාර නිරෝධ ගාමිනී පටිපදා විඥාන නිරෝධ ගාමිනී පටිපදා ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියලා විස්තර කරනවා. මේ එතකොට සම්මා දිට්ඨිය කියනවා කියලා. ඉතින් අනුමෝදන් වෙලා ස්වාමීන් වහන්සේ ඊළඟට අහනවා තවත් ක්‍රම තියෙනවද? තවත් තියෙනවා කියනවා.
ආර්ය ශ්‍රාවකයා සංස්කාර අවබෝධ කරනවා. සංස්කාරයන්ගේ හට ගැනීම අවබෝධ කරනවා. සංස්කාර නිරුද්ධ වීම අවබෝධ කරනවා. සංස්කාර නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව අවබෝධ කරනවා. එතකොට සම්මාදිට්ඨිය තියෙනවා කියනවා. සංස්කාර විස්තර කරනවා. මේකේ තියෙන්නේ තයෝමේ ආවුසු සංඛාර ආශ්මත්‍ය සංස්කාර තුනක් තියෙනවා. කාය සංකාරෝ, වචී සංකාරෝ, චිත්ත සංකාරෝ. එතකොට මෙතන විස්තර කරන කාය සංස්කාර කිව්වේ මෙතන ආස්වාස් ප්‍රස්වාස්. වචී සංකාර කිව්වේ විතක්ක ਵਿਚාර. චිත්ත සංකාර කිව්වේ සංඥා වේදනා. එතකොට මේවා නිසා කියනවා මේ හය ආකාර විඥානේ හට ගන්න. එතකොට මේ සංස්කාර නැත්තම් මේ සංස්කාර කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර මේ නිරුද්ධ වීමේ විඥාන නිරුද්ධ වෙනවා කියලා. ඊට පස්සේ නෑ සංස්කාර විස්තර කරනවා. සංකාර හට ගැනීම, සංකාර හටගන්නේ අවිද්‍යා සමුදය, සංකාර සමුදය. අවිද්‍යාව හට ගැනීමෙන් තමයි කියනවා සංස්කාර හටගන්නේ. අවිද්‍යාව කියන්නේ මොකද්ද මේ? චතුරාර්ය සත්‍ය නොදැනීම. අවිද්‍යාව නිරුද්ධ වීමෙන් සංස්කාර නිරුද්ධ වෙනවා කියනවා. එතකොට මේ අවිද්‍යාව නිරුද්ධ වෙන්නේ මොකෙන්ද? චතුරාර්ය සත්‍ය අවබෝධ වීමෙන්. චතුරාර්ය සත්‍ය අවබෝධ වීමෙන් අවිද්‍යාව නිරුද්ධ වෙනවා. අවිද්‍යාව සංස්කාර නිරුද්ධ වෙනවා. එතකොට සංස්කාර නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව ආර්ය ශ්‍රාංගික මාර්ගයයි. ඊළඟට ඒක සම්මාදිට්ඨිය. ඊට පස්සේ අහනවා තවත් ක්‍රම තියෙනවා කියනවා. ඒ තමයි අවිද්‍යාව මොකක්ද කියලා දැනගන්නවා. අවිද්‍යාවේ හට ගැනීම දැනගන්නවා. අවිද්‍යාව නිරුද්ධ වීම දැනගන්නවා. අවිද්‍යාව නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව දැනගන්නවා. අවිද්‍යාව කියන්නේ මොකක්ද එතකොට? නොදැනීමයි. අවිද්‍යාව හට ගැනීම ගැන ඔන්න විස්තරයක් තියෙනවා මේකේ. ආසව සමුදය, අවිද්‍යා සමුදයෝ. ආශ්‍රව හට ගැනීමෙන් තමයි කියන අවිද්‍යාව හටගන්නේ. ඒක විස්තරෙන් පස්සේ මම පස්සේ ඒක කියන්නේ. ඒතර අවිද්‍යාව නිරුද්ධ වෙන්න නම් ආශ්‍රව නිරුද්ධ වෙන්න ඕනේ කියනවා. දැන් එතකොට අපි ගත්තොත් චතුරාර්ය සත්‍ය අවබෝධයේ එනකොටම විද්‍යාව පහළ වෙනකොට මෙහෙනම් විද්‍යාව නෑ ආශ්‍රවත් නිරුද්ධ වෙනවා. ආසවක්ඛේ ඥානය කියන්නේ ඒකනේ. දැන් චතුරාර්ය සත්‍ය සම්පූර්ණයෙන්ම අවබෝධ වීමට කියන්නේ ආසවක්ඛේ ඥානය කියලා. ඒකනේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන ආකාර තුනක් තියෙනවානේ. මොනවද ඒ? සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන. සෝතාපන්න ශ්‍රාවකයා ඉන්නේ සත්‍ය ඥානයට. මේක ආර්ය සත්‍යයක්මයි කියන අවබෝධය තියෙනවා. එතන ඉඳලා තියෙන්නේ කෘත්‍ය. කෘත්‍ය කියන්නේ කලයුතු දේ. කෘත්‍ය කියන්නේ කලයුතු දේ. දැන් එතකොට මේ මොකද්ද දුක්ඛාර සත්‍යයට මොකද්ද කළ යුතු දේ? දුක්ඛාර සත්‍ය අවබෝධ කළ යුතු දේ. ඔව්. ඒක පළවෙනි සත්‍යය should be realized. දෙවෙනි සත්‍යය should be eradicated. තුන්වෙනි සත්‍යය ඒක තේරෙනවා. should be attained. හතරවෙනි සත්‍යය should be followed. එතකොට මේක තමයි කෘත්‍ය. කළ යුතු දේ should be done. එතකොට මේ කළ යුතු දේ තමයි ඊට පස්සේ කරගෙන යන්නේ. යනකොට චතුරාර්ය සත්‍ය කෙරෙහි ඇති වෙන කෘතඥානය කළ ඉවරයි. ඒ දුක්ඛ අවබෝධ කළා. දුක්ඛ සමුදය ප්‍රහාණය කළා. දුක්ඛ නිරෝධය සාක්ෂාත් කළා. මාර්ගේ වඩලා සම්පූර්ණ කළා. එතනට එනකොට ආසවක්ඛය ආශ්‍රයෙන් ශේල දැන් බලන්න මේක සම්බන්ධයි. එතකොට ආසව නිරෝධා අවිජ්ජා නිරෝධ. ආශ්‍රව නිරුද්ධ වීමෙන් අවිද්‍යාව නිරුද්ධ වෙනවා. අවිජ්ජා නිරෝධ ගාමිනී පටිපදා ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එතකොටත් යාට හරි කියනවා. ඊළඟට සාරිපුත්ත හඳුනන ගන්නවා මේ සාරිපුත්තෙන් අනුමෝදන් වෙලා තව තියෙනවද කියලා. තවත් තියෙනවා කියන එක. 16 වෙනි එක. ඒ තමයි යම් දවසක ශ්‍රාවකයා ආශ්‍රව දැනගන්නවාද ආශ්‍රව හට ගැනීම දැනගන්නවාද ආශ්‍රව නිරුද්ධ වීම දැනගන්නවාද නිරුද්ධ ගාමිනී ප්‍රතිපදා දැනගන්නවාද ඒ සම්මාදිට්ඨියයි කියනවා. මෙතනට එනකොට ඉහළ මට්ටමට ගිහිල්ලා මාර්ගය.
ඒ සම්මාදිට්ඨිය කියනවා. එයාත් දෘෂ්ටි ඍජුයි කියනවා. ධර්ම මාර්ගයට ඇවිල්ලා කියනවා. මේ ශාසනයට ආපු කෙනෙක් කියනවා. මොනවද මේ ආශ්‍රව කියන ආශ්‍රව තුනක් තියෙනවා කියනවා. කාමාසවෝ, භවසෝ, අවිජ්ජාසෝ. කාමය කියලා කියන්නේ ආශ්‍රවයක් කියනවා. එතකොට ඒ කියන්නේ මේ ආශ්‍රය කියන වචනේ සාමාන්‍යයෙන් පාවිච්චි වෙනවා. දැන් අහලා ඇති එක තැන පාල් කර කර හදන දේවල් වලට කියනවා ආශ්‍රව කියලා.